ආයුබෝවන් ආදරණීය හිතවතුනි අදත් ශිරාන් ශ්‍රී ලංකා YouTube channel එකේ කාලීන සංවාදයක් සමගයි ඔබත් එක්ක මෙලෙස ඒකාත්මික වෙන්න අපේ සූදානම්. ලංකාවේ මිනිස්සුන්ට හැම වෙලාවෙම ප්‍රශ්න දෙනවා. ඒ ප්‍රශ්න සමහර වෙලාවට මිනිස්සු හිතේ තියාගෙන දුක් විඳිනවා. එහෙම දුක් විඳින මිනිස්සු සමහර වෙලාවට ඒ ප්‍රශ්න අවසානයේ රෝගයකින් තමයි නතර කරන්නේ. හැබැයි මිනිස්සුන්ට පුළුවන් නම් විවෘත වෙන්න. මිනිස්සුන්ට පුළුවන් නම් තමන්ගේ ප්‍රශ්නේ ලෝකේ කවුරු හරි තමන්ට විශ්වාස කරන්න පුළුවන් කෙනෙකුට නැත්නම් වෘත්තීයමය දක්ෂතාවයක් තියෙන කෙනෙකුට කියන්න. අන්න ඔහුගේ ජීවිතේ මෙන්න මේ කියන අර්බුදකාරී තත්වයකට යන්න කලින් ගැටලුව විදිහට විසඳ ගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ වීඩියෝ එක කරන්න හේතු වුණේ වෙන කිසිවක් නෙමෙයි. වර්තමානයේ ඔබ දන්නවා මේ විශ්වවිද්‍යාලය ඇතුලේ තියෙන නවකවදේ නිසා තමන්ගේ ආදරණීය හීන සියල්ල අමතක කරලා දාලා අර අපි කියනවනේ හීන අවුලන්න එන දරුවෝ හීන අහුලනවා කෙසේ වෙතත් හීන උහුලන හිතත් නැති කරලා ජීවිතෙන් වන්දි ගෙවනවා. මේ සෝචනීය තත්වය ගැන විවිධාකාර මතිමතාන්තර අද මේ සමාජ මාධ්‍ය ඇතුළතදී ඔබටත් මටත් හමු වෙනවා. හැබැයි ආදරණීය හිතවතුනි මට හමුුනේ නෑ මෙන්න මේ කියන මනෝභාවයන්. එහෙම නැත්නම් මේ මානසික අවශ්‍යතාවයන්. මේ මොකද්ද මේ රැග් එක කියන්නේ? ඇයි මේක මෙහෙම වෙන්නේ? ඒ වගේම මේක ඇතුලේ තියෙන මානසික තත්ත්වයන් මොනවාද කියලා. රැග් කරන කෙනාගෙත් සහ රැග් එකට ලක් වෙන කෙනාගෙත් මොන වගේ මානසික තත්ත්වයක්ද තියෙන්නේ කියන එක විධිමත් කතිකාවතක් අපිට හමුුන්නේ නැහැ. අපි සූදානම් මේ කතිකාවත ශිරාන් ශ්‍රී ලංකා YouTube channel එක තුලින් කරන්න. මං තනියෙන්ද? නෑ. මාත් එක්ක ඉන්නවා ශේෂ්ත්‍රයේ සුවිශේෂී දක්ෂතාවයක් තියෙන ප්‍රවීණේ. අපි අයව අඳුරගමු. අපිත් එක්ක ඉන්නවා ආයේෂා සඳගිරි. ආයුබෝවන් ආයේෂා. ආයුබෝවන් ශිරාන්. මට බොහොම සන්තෝෂයි අද ඔයත් එක්ක එකතු වෙලා මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් කරන්න ලැබීම සම්බන්ධව. අනිවාර්යෙන් ආයේෂා. ඉතින් අපි ඉස්සෙල්ලා අඳුරගමු මේ ආයේෂා කියන්නේ කවුද කියලා. ආයේෂා අපිට කියන්නකෝ. කවුද මේ ආයේෂා සඳගිරි කියන්නේ? ශිරාන් මම ආයේෂා සඳගිරවා කිව්ව විදිහටම මම වෘත්තීය මනෝපදේශකවරයෙක් විදිහට කටයුතු කරනවා. මේ වෙනකොට විශ්වවිද්‍යාලයක වෘත්තීය මනෝපදේශකවරයා විදිහට මම කටයුතු කරනවා. ඒ වගේම තමයි පෞද්ගලිකවත් උපදේශන කටයුතු වල නිරත වෙනවා. ඒ වගේම මම බාහිර කතිකාචාර්යවරයෙක් විදිහට කටයුතු කරනවා. ඉතින් මම ගැන කියනකොට මම මෙතනදී ඔයා කතා කරන්නේ තරුණ ප්‍රජාව ගැන නිසා මම පොයින්ට් එකක් කතා කරන්න කැමතියි. මම වැඩ කළ අවුරුදු 5ක් පාසල් ශිෂ්‍යයන් සමග මනෝපදේශකවරයා විදිහට අවුරුදු 3ක් තිස්සේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සමග මනෝපදේශකවරයා විදිහට වැඩ කරනවා. ඒ නිසා ඔයා කියපු කාරණාව අතිශය වැදගත් කතා කළ යුතුමයි කියලා මම හිතනවා. ඔව් එහෙනම් මේ තියෙන දරුවන්ට තියෙන ප්‍රශ්න විශේෂයෙන්ම අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉන්න දරුවන්ට තියෙන ප්‍රශ්න කතා කරන්න හොඳම කෙනා ආයේෂා සඳගිරි කියන එක මට විශ්වාසයි. මොකද මට එක දවසක් ආයේෂාව හම්බෙන්නේ විශ්වවිද්‍යාලය ඇතුළතදී. මං හිතන්නේ ස්පෝර්ට් මීට් එකේදී රයිට්. මට ආයේෂාත් එක්ක කතා කරපු පළවෙනි වචන කීපෙදීම මට තේරුණා ඒ කොයිතරම් දුරට මේ ශාස්ත්‍රයේ සම්බන්ධ වන අධ්‍යයනයක් තියෙනවද. සහ ඊට පස්සේ අපි ආයේෂාගේ වැඩසටහන් වලට සම්බන්ධ වුණා. ඒ වගේම අපි ගාවට එන දරුවන් අපි ආයේෂාට යොමු කරා. එතකොට ආයේෂා මොනතරම් හොඳට ඒ දරුවන් හැන්ඩල් කරාද කියන එක අපි දන්නා. එහෙනම් මං හිතනවා ආයේෂා අපිට හොඳ අවුට්පුට් එකක් අපේ ආදරණීය සහෘදයන්ට දෙන්න පුළුවන් වෙයි. මට කියන්න ආයේෂා ඇත්තටම ඔයගලන්ගේ රස්සාව. හරිද? මං එහෙම කියන්න. ඇත්තටම ඔය උපදේශනය කියන එක මට නම් හිතෙන්නේ හරිම අමාරු වැඩක්. මොකද දැන් මට පෞද්ගලික ගත්තොත් මමත් ශිෂ්‍ය උපදේශකයෙක් විදිහට කටයුතු කරා විශ්වවිද්‍යාලේ. හැබැයි සමහර දේවල් තියෙනවා ඒක අපිට කන්ට්‍රෝල් කරගන්න හරිම අමාරුයි. හරිද? කොහොමද ওই ජොබ් එක කොච්චර අමාරුද? ඔව් ඇත්තටම අපි හැම වෙලාවෙම වැඩ කරන්නේ මිනිස්සුත් එක්කලා. මිනිස්සුත් එක්ක වැඩ කරනකොට කෙනාගෙන් කෙනාට ප්‍රශ්නේ හරිම සුවිශේෂී. මම ප්‍රශ්නයක් එක්ක ඩීල් කරන විදිහට නෙමෙයි වෙන කෙනෙක් ප්‍රශ්නයක් එක්ක ඩීල් කරන්නේ. අපිට සමහරලාට හිතෙනවා අයියෝ ඔක හරි පුංචි දෙයක් නේ. ඇයි ඔයා ඔකට ඔච්චර පසුතැවිලි වෙන්නේ කියලා. හැබැයි මට යමක් දැනෙන විදිහට නෙමෙයි අනිකාට දැනෙන්නේ. කෙනාගෙන් කෙනාට පුද්ගලයා කියන්නේ අනන්‍ය වෙච්ච සුවිශේෂී ගති ස්වභාවයන් සහිත කෙනෙක්. එතකොට එකම ප්‍රශ්නය
ආකාර දෙකකට මිනිස්සුන්ට බලපානවා. ආකාර කිහිපයකට. දෙන්නෙක් ඉන්නවා නම් ඒ දෙන්නට දෙආකාරයකට තමයි එකම ප්‍රශ්නේ බලපාන්නේ. එතකොට අපි කොහොමද එයාට අප්‍රෝච් කරන්නේ? කොයි විදිහටද මෙයාව අවබෝධ කරගන්නේ? සමහර විට ශිරාන් මගේ එක වචනයක වැරදීමක් මිනිස්සෙගේ ජීවිතයක් නැති කරනවා වෙන්න පුළුවන්. ඒ නිසා මගේ වචන භාවිතය අතිශය පරිස්සම්කාරී වෙන්න ඕනේ, සුවිශේෂී වෙන්න ඕනේ. ඒ වගේම උපදේශකවරේ ඇස, කන, කට කියන ඉන්ද්‍රියන් තුනම මනා ලෙස සවිඥානිකව හසුරවන්න ඉගෙන ගන්න ඕනේ. මම ඉතා හොඳින් කතා කරන්න ඕනේ, ඉතා හොඳ වචන භාවිතා කරන්න ඕනේ, පරිස්සම් විදිහට වචන භාවිතා කිරීම සිද්ධ කරන්න ඕනේ. ඒ වගේම පුද්ගලයා කියන දේ අහගෙන ඉන්න ඕනේ. එයාගෙන් ගිලිහෙන එක වචනයක් වෙන්න පුළුවන් එයාගේ ප්‍රශ්නේ. සමහරවිට මංගාවට එනවා සේවාලාභීන්. එයා කියන්නේ එක ප්‍රශ්නයක්. හැබැයි එයාගේ ඇත්තම ප්‍රශ්නේ වෙන එකක්. අපි එයාගේ ඇත්තම ප්‍රශ්නේ එයාටවත් තේරෙන්නේ නැහැ. එතකොට මම හරිම පරිස්සම් වෙන්න ඕනේ එයාගේ කටින් ගිලිහෙන සෑම වචනයක්ම ඉතා මුදින් අහුම්කම් දෙන්න. මම කොහොමද ඇහැ මගේ පුහුණු කරන්න ඕනේ කියලා. ඇයි? මිනිස්සු කියන දේවට වඩා ගොඩාක් දේවල් තමන්ගේ ශරීර භාෂාවෙන් කියනවා. මිනිස්සු කියනවා මම සතුටින් මම ඕකේ. හැබැයි එයාගේ ශරීරයෙන් පේනවා එයා ඕකේ නෑ. එයාගේ ශරීර භාෂාව ගොඩාක් දේවල් කතා කරනවා. එයා කතා කරන විදිය, අයි කන්ටැක්ට් දෙන විදිය, එයා අතපය හසුරවන විදිය, අවම වශයෙන් පුටුවේ වාඩි වෙන විදිය පවා. ඉතින් මේක හරියම සංකීර්ණ කාරණාවක්. මොකද මිනිස්සු කියන්නේ අතිශය සංකීර්ණ කොට්ටාශයක් හින්දා. ඒ හින්දා ඔයා කියපු දෙයට මම ස්තුතිවන්ත වෙනවා. උපදේශනයේ කාර්යය අතිශය අසීරුයි. මිනිස්සු හිතනවා මේක හරි ලේසියි කියලා. මොකද අද වෙනකොට මේකට ලොකු මාකට් එකක් ඇදලා තියෙනවානේ. සල්ලි හම්බ කරන්න හොඳ ප්ලැට්ෆෝම් එකක් කියලා. ඔව් ආයේෂා කිව්වා වගේ මටත් මතක් වුණා පොඩ්ඩක් අර පාසල් කාලේ අපි ඉගෙනගත්ත උදාහරණයක් අර ස්පේන් නැති කීප දෙනෙක් එකතු වෙලා අලියෙක් ගැන කිව්වනේ. සමහරු කිව්වා අලියා අර කකුල හොවෙච්ච එක්කෙනා කිව්වා වංගිඩියක් වගේ කියලා. ඔය වගේ අර ප්‍රශ්නේ සමහර වෙලාවට පොඩි කෑල්ලකින් අල්ලගන්න පුළුවන්. හරිද? එතකොට අලියා වංගිඩිය වලට පත් වෙනවා. හැබැයි ආයේෂා මට උතනදී ලොකු රිස්ක් එකක් තේරෙනවා. මොකද අපි තේරුම් ගමුකෝ දැන් සාමාන්‍යයෙන් මානසික අවපීඩනයක ඉන්න චරිතයක් අපි හිතනවා එයාගේ ළඟ ඉන්න පිරිසත් සමග මොකක් හරි දෙයක් හොමාරු කරගන්නකොට. එතකොට මේ අර උපදේශනය සම්බන්ධ මන අත්දැකීමක් නැතුව අපි තුම ආචාර්යවරයෙක් කියලා දැන් මට ඇවිල්ලා දරුවෙක් මොකක් හරි දෙයක් කියනවා. හරිද? කියනකොට මට ඒ සම්බන්ධ ලොකු ප්‍රවීණතාවයක් නැත්තම් සමහර විට අලියගේ කකුලෙන් මං අල්ලගන්න පුළුවන් නේද? ඔව්. ඔයා කියන කාරණාව ඇත්ත. මානසික අවපීඩනය කියන කාරණාවේදී දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මෙයාට මේ ප්‍රශ්නේ ඇවිදලා තියෙන්නේ මෙන්න මේක හින්දා. දැන් උදාහරණයක් විදිහට මට මේ වෙලාවේ ඉන්නවා ડિප්‍රෙෂන් ක්ලයන්ට් කෙනෙක්. එතකොට මේ දරුවාට ડિප්‍රෙෂන් එක ඩීල් කරන්න පටන් අරගෙන තියෙන්නේ මීට මාස 6කට උඩදී ඉඳන්. මේ දරුවගේ අවුරුදු 2කට උඩදී ප්‍රේම සම්බන්ධතාවය නැති වෙනවා. ඒකට හේතුව ගෙදරින් වෙන අකමැත්තක් නිසා. ගෙදරින් අකමැති. ඒ හින්දා ප්‍රේම සම්බන්ධතාවය බිඳ වැටෙනවා. එතකොට ගෙදර අය කියනවා මෙයාට ඩිප්‍රෙෂන් ආවේ අර ප්‍රේම සම්බන්ධතාවය නැති වෙච්ච හින්දා. එයාලා හිතන්නේ ඒක තමයි. ඔයාව කිව්වේ කකුල අල්ලගත්ත ඕන. කකුල අල්ලගෙන ඒ දරුවට ටිකක් ගෙදර හරිම පීඩනයක්. ඔයා ඔච්චර අවුලෙන් ඉන්නේ, ඔයා ඔච්චර වැටිලා තියෙන්නේ ඔන්න ඕක හින්දා. කියලා ගෙදර අය දොස් කියනවා. හැබැයි ඇත්තම කාරණාව මේ දරුවා ડિප්‍රෙෂන් ඇවිදලා තියෙන්නේ එක්සෑම් ඇන්සයිටි. ඒකත් එක්කලා විභාග බීතිකාවත් එක්කලා ඒ ලෙවල් එක්සෑම් එකට තිබිච්ච බය සහ එයාට ඒක කම්ප්ලීට් කරගන්න බැරි වෙයි. එයාගේ ටාගට් එකට යන්න බැරි වෙයි කියලා එයාට අවිඥානගතව ආපු බය හින්දා තමයි මෙයාට එක්සෑම් ඇන්සයිටි එක ගෙදරින් ආපු ප්‍රෙෂර් එකත් එක්ක ප්ලස් වෙලා තමයි මෙයා ડિප්‍රෙෂන් ඇවිදින් තියෙන්නේ. හැබැයි ගෙදර හිතනවා ප්‍රේම සම්බන්ධතාවය බිඳ වැටෙන නිසා තමයි මෙහෙම වෙන්නේ. ඉතින් එතකොට අපි එතනට ફોකස් කරලා එයාට නිතරම මේ ගැන උපදෙස් දෙනවා, ඒ ගැන කතා කරනවා. එතකොට මේක එයාට තවත් පීඩනයක් වෙන්න පුළුවන්. ඔයා කියපු කතාව ඇත්ත. එතකොට මේ වගේ තත්වයකදී මම අර සමාජගත කරන්න කැමති ගොඩාක්ම කැමති දෙයක් තමයි ශිරාන්. ඔයාට හැවදී මානසික අවපීඩනයක් ගැන කෙනෙක් කතා කරනවා නම් හොඳම දේ කිසිවක් නොකිය එයාව හොඳින් ඇහුම්කන් දෙන එක. මට තේරෙනවා ඔයාව. ඔයාගේ ප්‍රශ්නේ මට තේරෙනවා. කියන්න. ඇහුම්කන් දීම තමයි ගොඩාක්ම වටින දේ. සමහර විට ඒක එයාට රිලීෆ් එකක් වෙන්න පුළුවන් නේ. අර කවුරු හරි මං කියන දේ ඇහුවා කියන එක එයාට රිලීෆ් එකක් වෙන්න පුළුවන්. හොඳයි. ආදරණීය හිතවතුනි. අනිවාර්යයෙන්. yes.
දැන් අපිට වචනයක් කියවුණා ડિප්‍රෙෂන් කියලා මේක හරි ප්‍රසිද්ධ කතාවක්. මොකක්ද මේ මනෝවිද්‍යාත්මකව වෛද්‍ය විද්‍යාත්මකව මොකක්ද මේ ડિප්‍රෙෂන් කියන්නේ කියන එකත් අපි පොඩ්ඩක් විස්තර කරමුකෝ. මොකක්ද මේ ડિප්‍රෙෂන් කියන්නේ? ડિප්‍රෙෂන් පස්සේ ඒ කියන්නේ ડિප්‍රෙෂන්ද පළවෙනි දේ මට ඒකත් කියන්න. ඒ කියන්නේ ඔයාගේ මනසේ පළවෙනි දේ ડિප්‍රෙෂන්ද නැත්නම් ඊට කලින් මොන හරි දෙයක් වෙන්න පුළුවන්ද? එතනින් එහාට කොහොමද මේ චේන් එක යන්නේ ඉස්සරහට? ඩිප්‍රෙෂන්ට පළවෙනි තත්ත්වය කියන එකේදී ඩිප්‍රෙෂන් හැදෙන කෙලින්ම ඩිප්‍රෙෂන් හැදෙන පුළුවන් පුද්ගලයෙක්ට ඊට මෙහා සුළු මානසික ආබාධ තියෙනවා, සුළු මානසික අපහසුතා තියෙනවා පුද්ගලයන්ට. අපි ඒවා කතා කරනවා ඇන්සයිටි, ස්ට්‍රෙස් වගේ විදියට. හැබැයි ડિප්‍රෙෂන් කියලා කියන්නේ සුළු සාමාන්‍ය තත්ත්වයේ තියෙන මානසික ගැටලුවක්. ඔයා විශ්වාස කරනවද ශිරාන් මේක සමාජයේ ප්‍රබලතම මානසික ගැටලුවක්? මිනිස්සු ගාව තියෙන ප්‍රබලතම මානසික රෝගයක්, මානසික තත්ත්වයක් හැටියට අපිට ඩිප්‍රෙෂන් හඳුන්වන්න පුළුවන්. ඒ නිසාම මනෝවිද්‍යාවේදී කියන්නේ ඩිප්‍රෙෂන් කියලා කියන්නේ මානසික රෝග අතර සම්ප්‍රතිශ්‍යාව. සම්ප්‍රතිශ්‍යාව කියන එක අපිට හැමදෙස්සෙම මේ වගේ අය හම්බෙනවා. එතකොට එච්චර ඩිප්‍රෙෂන් තියෙනවා. ඩිප්‍රෙෂන් කියලා කියන දේදී අපිට ඒකේ තත්ත්ව තුනක්, ස්ටේජ් තුනක් තියෙනවා. සුළු විෂාදය, මධ්‍යම විෂාදය සහ උග්‍ර විෂාදය. අපිට ওই වාර්තා වෙන්නේ සීදී නසා ගැනීම වගේ දේවල් වාර්තා වෙන්නේ උග්‍ර විෂාදයේදී. සුළු විෂාදය, මධ්‍යම විෂාදයේදී වගේ මනෝ උපදේශනයෙන්, ඒ වගේම මධ්‍යම විෂාදයේදී සහ උග්‍ර විෂාදයේදී මනෝවෛද්‍ය උපදේශනයටත් වෛද්‍ය ප්‍රතිකාරවලට යන්න වෙනවා. මොකද බෙහෙත් බොන්න වෙන තත්ත්වයට යනවා. හැබැයි සුළු විෂාදයේ වගේ තැනකදී උපදේශනයෙන් පුද්ගලයාව සුවපත් කරන්න පුළුවන්. විෂාදයටපත් වෙන්නේ ඇයි කියලා අපි හිතුවොත් මිනිස්සු එකක් මානසික රෝගවල එකක් තමයි ජාන වලින් එන්න පුළුවන්. ඒ කියන්නේ මගේ කාට හරි මගේ අම්මට තාත්තට ડિප්‍රෙෂන් තියෙනවා නම්, මගේ පරම්පරාවේ කෙනෙක්ට ડિප්‍රෙෂන් තිබුණා නම් ජාන මගින් එන්න පුළුවන්. ඒ වගේම පරිසරයෙන් එන්න පුළුවන්. මම ජීවත් වෙන පරිසරයේ තියෙන ගැටලු නිසා, මගේ අධ්‍යාපනික පරිසරයේ, මගේ රැකියා පරිසරයේ, මගේ පෞද්ගලික පරිසරයේ තියෙන ගැටලු නිසා ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අපේ මොළයේ රසායනික වෙනස් වීම නිසා වෙන්න පුළුවන්. මේ වගේ ඕනෑම කාරණයක් නිසා විෂාදය කියන කාරණාව මතුවෙන්න පුළුවන්. විෂාදය කියන්නේ සම්පූර්ණයෙන්ම සුවපත් කරන්න පුළුවන්. හැබැයි අපේ මිනිස්සු උපදේශනයට හෝ මනෝවෛද්‍ය ප්‍රතිකාරවලට නොයන නිසා, ඒ ගැන අවධානය අඩු හින්දා, ඒ වගේම එයාට පරිසරයෙන් ලැබෙන සපෝට් එක අඩු හින්දා සීදී නසා ගැනීම තත්ත්වයටම යන තත්ත්වයක් විදිහට හඳුන්වන්න පුළුවන්. අනිවාර්යයෙන්. එතකොට මේ අපි පොඩ්ඩක් තේරුම් ගමු. දැන් විෂාදය ගැන ඔබට ඉතාම පුළුල් විග්‍රහයක් ආයේෂා සිද්ධ කරා. ආයේෂා මට කියන්න, දැන් අපි නිකන් එකපාරට ස්නැප්ෂොට් එකක් ගත්තොත් ලංකාව කියලා. ලංකාවේ ඉන්න ජෙනරේෂන්ස් ටික. හරිද? ඔයාට පුළුවන් ද විග්‍රහ කරන්න? මං හරි ආසයි ඒක දැනගන්න ඇත්තටම. මටත් පොඩි අදහසක් තියෙනවා. නමුත් අපි ආයේෂා මොකද කියන්නේ කියලා බලමු ඉස්සෙල්ලා. පළවෙනි කාරණේ මට කියන්න, දැන් අපේ ජෙනරේෂන්ස් ටික තියෙනවනේ, එකක් ළමයි ඉන්නවා. හරිද? ඊට පස්සේ ඒ කියන්නේ පාසල ශිෂ්‍යයෝ කියලා ගමුකෝ අපි. ඊට පස්සේ විශ්වවිද්‍යාලය යන සහ රැකියාවක් නොකරන ඒ අතරමැද සෙට් එක. ඒ වගේම රැකියාවක් කරන පිරිස සහ අපේ වයස්ගත පිරිස. එතකොට මේ ඔයා දැන් කොහොමද මේ දැන් අපි ස්නැප්ෂොට් එකක් ගත්තොත් ලංකාවේ මොන වගේ මිනිස්සුද අප්පා මේ ඉන්නේ? අපේ වයසක ප්‍රජාවෙන් අපි පටන් ගමු. අපේ වයසක ප්‍රජාව කියලා කියන්නේ සංස්කෘතිය, සාම්ප්‍රදාය වෙනස් වෙන්න අකමැති මේ වගේ පිරිසක්. ගොඩක් දෙනෙක් තාක්ෂණයට බනින, තරුණ ප්‍රජාවත් එක්ක ගැටෙන මේ වගේ පිරිසක් දැකින්න පුළුවන්. හැබැයි තාම ආදනීය දේවල් තියෙනවා. තාම ආයේෂා මේ තාම ඉන්න වයසක ප්‍රජාවත් තාක්ෂණයට ඇවිල්ලා නැද්ද? සමහර අය තාක්ෂණයට ඇවිදිලා තියෙනවා. ඔව්. තාක්ෂණයට ඇවිදිලා තියෙනවා. හැබැයි දැන් හිතන්න මෙහෙම දෙයක් හිතන්නකො ශ්‍රීරාන්. දැන් අපේ වැඩිහිටියන්ට කලින් ස්මාර්ට් දුරකථන තිබුණේ නැහැ. දැන් බහුතරයකට තියෙනවා. බහුතරයකට තියෙනකොට මම දකිනවා සමහර වෙලාවට අපේ වැඩිහිටියෝ අපේ තරුණ ප්‍රජාවට වඩා සමහර තැන්වල සෝෂල් මීඩියා වලට නිරත වෙනවා, සෝෂල් මීඩියාත් එක්ක වැඩ කරනවා. සමහර වෙලාවට බැන තරුණ ප්‍රජාවට බැන සෝෂල් මීඩියා පාවිච්චි කරනවා. ඒ වගේම තමයි ඊළඟ කොටස තමයි අපේ රැකියා කරන තරුණ පිරිස. කියන්නේ මැදි වයසේ පිරිස ගැන නෝයි කතා කරන්නේ.
මැදි වයසේ පිරිස අද වෙනකොට කතා කළොතින් ලොකු අරුබුදයක ඉන්නවා. මෙයාලා ගොඩාක් වෙලාවට දෝලණය වෙනවා. අපි ලංකාවේ ඉන්නවද වෙන රටකට යනවද? අපේ ජීවිත අස්ථාවර වෙයිද? අපි මොකද කරන්නේ? අපි කොතනද ඉන්නේ? අපි කොතනද අපේ මූලය ගොඩනගා ගන්නෙ? මම මොනවද කරන්නේ? මගේ මේ රස්සාව හොඳයිද? මේ වගේ අරුබුද ගොඩක ඉන්නවා. ඊළඟට අපිට එනවා එතනින් එහාට ගිහිල්ලා එතනින් ඊට පස්සේ ජෙනරේෂන් එක එයාලට ඊට පස්සේ ඉන්නේ විශ්වවිද්‍යාලය සහ විශ්වවිද්‍යාලය ගත නොවූ නමුත් රැකියාව නොකරන තරුණ ප්‍රජාව. මේ අය තමයි ඔය ජෙන් Z කියලා අපි කතා කරන තාක්ෂණයත් එක්කලා ගැටෙන තාක්ෂණය ඉතාම හොඳින් පරිහරණය කරන මේ තරුණ ප්‍රජාව විශ්වවිද්‍යාල ගත හෝ විශ්වවිද්‍යාල ගත නොවූ මේ වෙනකොට වයස අවුරුදු 20ත් 30ත් අතර ඉන්න තරුණ ප්‍රජාව. ඊළඟට අපිට හම්බෙනවා පාසල් ශිෂ්‍යයන්. පාසල් ශිෂ්‍යයන්ගේ ගැන කතා කරනකොට පාසල් ශිෂ්‍යයන්ට සියලුම ආකාරයේ මානසික අර්බුද තියෙනවා, සියලුම ආකාරයේ ගැටලු තියෙනවා. මම දකින දෙයක් තමයි වෙන රටක් ගැන කතා කරනකොට අපි කියනවනේ පාසල් දරුවෝත් මුදල් හම්බ කරනවා, එයාලා ටාගට් එකක් එක්ක යනවා. හැබැයි මම ලංකාවේ අදටත් තවමත් ඒ තත්ත්වය දකින්නේ නැහැ. අපේ විශ්වවිද්‍යාල දරුවෝ පවා ඉන්නේ යකුම් මානසිකත්වයකින්. අපේ අම්මලා තාත්තලා අපිට කරලා දෙනවා. අපේ අම්මලා තාත්තලාගෙන් අපිට දේවල් ලැබෙනවා කියන තැන තමයි අපේ පාසල් දරුවෝ විශ්වවිද්‍යාල දරුවෝත් ඉන්නේ. එතනින් එහාට ගිහිල්ලා අවුරුදු 30 පැන්නට පස්සෙත් සමහර වෙලාවට හිතනවා අපේ අම්මලා තාත්තලා මෙහෙම කරේ නෑ. සමහර අම්මලා තාත්තලාට දොස් කියන ප්‍රජාවක් ඉන්නවා. ඊට පස්සේ අපේ වැඩි හිටිය අය මට ඔයා මේ ගැනද කතා කරන්නේ? මේ ගැනද ඔයාගේ අදහස? නැත්නම් මීට එහා දෙයක් ඔයා බලාපොරොත්තු වුණාද මේ ප්‍රශ්නෙට? ඇත්තම ඔබ ඊටාම පැහැදිලි පින්තූරයක් අරගෙන ආවා. ආයිෂ දැන් අපි ඇත්තම ප්‍රශ්නෙට යමු වුණොත්. හරිද? දැන් අපි ඇත්තටම අපි වැඩේ පටන් ගද්දී අපි කිව්වේ අපි රැගින් ගැන තමයි විශේෂයෙන්ම මේ විශ්වවිද්‍යාලය ඇතුලේ තියෙන දරුවන්ගේ මේ මානසික ප්‍රශ්නය සහ එතනින් පස්සේ රැකියා ගත වෙන පිරිසකගේ මානසික ප්‍රශ්න ගැන තමයි අපි වැඩිපුරම අවධානය යොමු කරන්නේ. හැබැයි මම විශ්වාස කරනවා මේකට වස්තු බීජ සපයන්නේ. මේකට ෆවුන්ඩේෂන් එක හැදෙන්නේ වෙන කොහෙවත් නෙමෙයි පාසල ඇතුලේදී කියලා. ඒ නිසා අපි වර්තමාන පාසල් අධ්‍යාපනය ඇතුලේ ඔයාට හම්බෙලා තියෙන මොනවාද තියෙන කේස් ස්ටඩීස් මොන වගේ ප්‍රශ්නද දරුවන්ට තියෙන්නේ සහ ඒව මොන වගේ සංකීර්ණතාවයක්ද අද තියෙන්නේ. දැන් මම හිතනවා දැන් අර අපි දන්නවා විභාග කේන්ද්‍රීය අධ්‍යාපනයක් තියෙනවා. විශේෂයෙන්ම අර තමන්ගේ අධ්‍යාපන අභිමතාර්ථයන් ඉෂ්ට කරගන්න බැරි වෙච්ච දෙමව්පියෝ. හරිද? ඒ අභිමතාර්ථයන් දරුවන් ලවා ඉෂ්ට කර ගැනීමේ දැවැන්ත සටනක නිරත වෙනවා. පහවසර ශිෂ්‍යත්වයේ ඉඳලම්ම ඒ නිසා තමයි අර දෙපැත්තට පොලිස් වාහන දෙකක් දාගෙන ටීචර් කෙනෙක් මේ නෑ කොන්න එක්කොන කියනකො ඒම තත්වකට ඇවිල්ල තියෙනවන අද ඒ තත්වට ඇවිල්ල දින වගේම ටියවෂන් සර්ලා කාර් පෙන්න්නවා අර අම්මෝත්තුම මට මං ගැන මම දැම් මං ඉන්න පිටාට ගැනේ ආයිෂ මට තේරනවා මෙහේ ළමයි මොකක්ද එහට මොකක්ද ලම මේ ළම මෙමයි ළමයි වෙනස් නමුත් අපේ ළමයිට තියෙන ප්‍රශයක මේ ළමයින්ට නෑ බොහොම සරලකිවොත් මේ ළමයින්ට ඒ ප්‍රශ්නක නෑ නමුත් ඒ ළමයිට වෙන ප්‍රශ්න තියෙනවා නමුත් අපේ ළමයින්ට තරම් මේ ඒක මම දකින දෙයක් තමයි ආයිෂ මෙහිම දෙයකුත් අපේ රටේ ඉගෙන ගත්තොත් තමයි මොකක් හරි කරන්න පුළුවන් කියන මානසිකත්වය තමයි අපි ගාව තියෙන්නේ. හරිද? ඒ කියන්නේ අම්මලා try කරන්නේ කොහොම හරි උගන්නන්න. ක්‍රිකට් ගහන්නත් පුළුවන් 11 දෙනාටනේ. ඒ නිසා කොහොම හරි උගන්නලා අර සිරිමත් මගේ සකි කරන්න තමයි හදන්නේ. එතකොට මට කියන්නකෝ ආයෂා පාසල් දරුවෝ කොච්චර මානසික පීඩනයකට ලක් වෙලා ඉන්නවද? ඔයාට මොනවද තියෙන්නේ ඒවට උදාහරණ? ඔයා කියපු කාරණාවට මම එකඟයි ශිරාන්. එතකොට මේ කාරණාව ගැන අපි කතා කරනකොට ඇත්ත තරගකාරී අධ්‍යාපනයේ විභාග රටාව මේ හැමදේම දරුවෝ ප්‍රෙෂර් කරනවා. හැබැයි මම දකින විදිහට දරුවන්ගේ පාසල් දරුවන්ගේ තියෙන ගැටලු වලට ප්‍රධානම හේතුවක් තමයි අපේ තියෙන දෙමාපිය භාවයේ ගැටලු. දෙමාපිය භාවයේ ගැටලු නිසාම අපේ දරුවෝ ගොඩාක් ලොකු පීඩනයක ඉන්නවා. අපේ දෙමව්පියෝ විවාහ වෙනවා. සමහරට ප්ලෑන් කරලා නැතුව ප්ලෑන් එකක් එක්ක නැතුව දරුවෝ හදනවා.
මේ ලෝකෙට දරුවෝ බිහි වෙනවා. ඊට පස්සේ අපි හිතනවා අපේ හීනේ ඔයා කිව්ව විදිහට අපේ හීනේ අපි දැකපු හීනේ අපිට සාක්ෂාත් කරගන්න බැරි වෙච්ච හීනෙට යන පාලම තමයි අපේ දරුවෝ. ඉතින් ඔන්න ඔය දරුවෝ පස්සෙන් අපි යන්න පටන් ගන්නවා. අපි හීන දකිනවා අපේ දරුවා මේ තැනට යයි මේ දේවල් කරයි එහෙම කියලා. මගේ කුසින් බිහි වුණත් චිරාන් දරුවා කියලා කියන්නේ වෙනස්ම පුද්ගලයෙක්. එයාට අනන්‍ය වෙච්ච ලෝකයක් තියෙනවා. එයාට අනන්‍ය වෙච්ච විභවතාවයන් ගොඩක් තියෙනවා. මම කොච්චර පස්සෙන් පැන්නුවත් මට සින්දු කියන්න බැරි නම් මාව ගායකයෙක් කරන්න දෙමව්පියන්ට බෑ. ඔව්. ඒක එකක්. ඒ කාරණාව එකක්. අනිත් කාරණාව තමයි මට හම්බ වෙන දෙමව්පියන්ගෙන් ගොඩාක් දෙනෙක්ගේ පැමිණිල්ල අපේ ළමයි වෙනස් වෙලා. අපේ ළමයි ඇක්ටර් වෙලා. අපි කියන දේ අහන්නේ. ටීනේජ් එකට එනකොටම ඒ කියන්නේ මේක ආරම්භ වෙන්නේ ඇත්තටම 6 වසරෙන් 7 වසරෙන් වගේම දෙමව්පියෝ දරුවෝ අතර දරුණු ඝට්ටනයක් ඇති වෙනවා. දරුණු ගැටුමක් ඇති වෙනවා. දරුවෝ වෙනස් වෙනවා. නව යෝනියට එනකොට දරුවන්ගේ හෝමෝන චේන්ජ් වෙනවා. එයාලා ලිංගික පරිණතියකට ලක් වෙනවා. එයාලා හිතන පතන විදිය වෙනස් වෙනවා. එයාලගේ අවශ්‍යතාව වෙනස් වෙනවා. හැබැයි අපේ දෙමව්පියෝ අර චූටි දරුවට සලකපු විදිහටම තමයි 6 වසරේ 7 වසරේ 8 වසරේ දරුවට සලකන්නේ. එයාට ආදරය කරන්නේ. එයාට සමහරට එයාට නිග්‍රහ කරලා දාන්න, එයාට දඬුවම් දෙන්නේ, එයාගෙන් දේවල් බලාපොරොත්තු වෙන්නේ, එයාව පාලනය කරන අතර පුංචි දරුවට සලකපු විදිහටමයි. මම ওই දෙමව්පියන්ගේ දේශනවලට ගියාම ශිරන් හරි වෙනස් උදාහරණයක් කියනවා දෙමව්පියන්ට. අපි දන්නවා සමනලයාගේ ජීවන චක්‍රය දන්නවනේ. එයා පටන් ගන්න බිත්තරේ දලඹුවෙක් වෙනවා, කෝෂයක් හදනවා, සමනලයෙක් වෙනවා. මේ එකම කෙනා බිත්තරේ හිටියපු කෙනාම තමයි දලඹුවා. දලඹුවම තමයි සමනලයා. හැබැයි දලඹුවගේ සමනලයාගේ බාහිර ස්වරූපය වෙනස්. එයාලා සංචරණය කරන විදිහ වෙනස්. ආහාර අවශ්‍යතාවය වෙනස්. මේ වගේ අපේ දරුවෝ, අපේ දෙමව්පියෝ දරුවන්ගේ මේ වෙනස් වීම පිළිගන්නේ. මගේ දරුවා ලිංගිකව පරිණත වෙලා. දැන් මගේ දරුවාගේ හෝමෝන වෙනස් වෙලා. එයාට ප්‍රේමය පිළිබඳ අදහස් එනවා. මෙයාට ලිංගික අවශ්‍යතාවක් වෙනවා. මෙයාගේ වෙන ජවයක් ඇඟේ ක්‍රියේට් වෙනවා. මේකට අපි කොහොමද ට්‍රීට් කරන්නේ? අපි කොහොමද දරුවට සමීප වෙන්නේ? අපි ආදරණීය හිතවතෙක් වෙන්නේ කොහොමද දරුවගේ? මේ ටික ගැන අපේ දෙමව්පියන්ට අවබෝධයක් නැහැ. ඒ හින්දාම ඔන්න 8 වසර 9 වසර වගේ වෙනකොටම දරුවෝයි දෙමව්පියෝයි විරසක වෙන්න ගන්නවා. ඇතුලේ ලොකු ගැප් එකක් ක්‍රියේට් වෙනවා. මේ ගැප් එක ක්‍රියේට් කරගෙනම දෙමව්පියෝ පුෂ් කරනවා මගේ හීනෙට ඔබ ඵලයන් කියලා. හැබැයි දරුවෝ එතකොට දෙමව්පියන්ගෙන් දුරස් වෙලා දරුවෝ වෙන වෙන ලෝක හදා ගන්නවා. සමපදස්ත ඇසුර, පියර් ගෲප්ස් වලට, ඒ වගේම ලව් ඇෆෙයාර්ස් මේ වගේ තැන්වල දරුවෝ යනවා. මේක ලොකු ගැටුමක් වෙනවා සහ දරුවෝම ලොකු පීඩනයකට ලක් කරනවා. මම දකින දරුවන් කෙරෙහි එන ගැටලු වලදී 90%කම බලපෑමක් තියෙනවා දෙමාපිය භාවයේ ගැටලු. දෙමව්පියෝ දරුවන්ට ට්‍රීට් කරන විදිය. මෙතනදී ශ්‍රීරාන් අපේ දෙමව්පියෝ හිතන දේ තමයි මම දරුවට කන්න අඳින්න දෙනවා. හම්බ කරලා දෙනවා. හොඳම දේ තමයි දෙන්නේ. අපේ බඩට නොකා තමයි අපි කන්න දෙන්නේ. ඔහොමනේ අම්මලා කියන්නේ ඇත්ත. හැබැයි බඩට නොකා කන්න දුන්නට වැඩක් නැහැ. ඒ දරුවගේ මානසික අවශ්‍යතා ටික පූර්ණ වෙන්නේ නැත්තම්. අන්න එතකොට දරුවෝ දෙමව්පියන්ගෙන් ඈත් වෙලා මේ වගේ ලොකු ප්‍රශ්න ටිකකට ගැටලු ටිකට අරන් යනවා. ඒ ඇස්සයාට පාසලෙන් එන පීඩනයක් තියෙනවා, විභාග ඇතුලෙන් එන පීඩනයක් තියෙනවා. එයාට අරමුණු හදාගන්න බෑ. හරි අරමුණක් නෑ. ඒ ඇතුලේ එයාගේ ඇඟ වෙනස් වෙනවා. එයාට විරුද්ධ ලිංගිකයන්ට ආකර්ෂණයක් තියෙනවා. වෙන කපල්ස් ඉන්නවා දකින්නවා. මේ වගේ අරුබුද ගොඩක පාසල් ළමයි ඉන්නේ. විශ්වවිද්‍යාලයට යනකොට මේක නෑ ඇත්තටම. මොකද මේක තියෙන්නෙම ළමයින්ගේ 7, 8, 9, 10, 11 මේ වයස් කාණ්ඩවලදී. වසර හැටියට ගන්නකොට 8 වසරේ දරුවෝ 9 වසරේ දරුවෝ මෙන්න මේ වගේ වයස් ශ්‍රේණිවල තමයි මේ ගැටලුව තියෙන්නේ. ඉතින් එතකොට ඒ කාලේ වෙනකොට දෙමව්පියෝ දරුවෝ අතර ලොකු ගැප් එකක් හැදිලා ඊට පස්සේ විශ්වවිද්‍යාලයට එනකොටත් ඒ ගැප් එක ක්‍රියේට් වෙලා ආපහු දරුවන්ට දෙමව්පියෝ ගැන සෙන්සිටිව් එකක් ඇති වෙන්නේ දරුවෝ මැදි වයසට එද්දි. අනිවාර්යයෙන්. දරුවෝ මැදි වයසට එද්දි තේරෙනවා මගේ අම්මා මෙහෙමනේ මගේ තාත්තා මෙහෙමනේ. එදා මෙහෙම කියන්නේ නැත්තේ මේ හින්දානේ. හැබැයි එතකොට තේරිලා වැඩක් නැහැ. එහෙම තේරුම් ගන්න නම් අර පේරන්ටින් පාර්ට් එක දෙමාපිය භාවයේ හරිම ශක්තිමත් වෙන්න ඕනි කියලා මම හිතනවා. එතකොට දැන් මේ පේරන්ටින් කතාව ගැන කතා කරනකොට දැන් කවුරු හරි කපල් එකක් අපි හිතමු ප්‍රෙග්නන්සි එකක් වෙනවා. ඇත්තටම මේ කපල් වලට දරුවා ඉපදුනාට පස්සේ කොහොමද දරුවා හැන්ඩල් කරන්න ඕනි කියන එක අපි බයි එක්ස්පීරියන්ස් එක ගන්න. උදාහරණයක් විදිහට අපි ගන්නේ
අපේ පළපුරුද්දේ නැත්නම් අම්මලා තාත්තලා කරපු විදිය නැත්නම් අපේම විදිය. මොකක් හරි තියෙනවද ලෝකේ වැඩපිළිවෙලක් මේ දෙමාපිය භාවයේ සම්බන්ධ සාකච්ඡා කරන්න? මං හිතන්නේ ශරන් ලෝකෙ වැඩ පිළිවෙලක් ගැන මම ඒක ගැන ඇත්තරම ලෝකෙ වැඩ පිළිවෙලක් තියෙනවද කියන එක ගැන මම දන්නේ නැහැ. හැබැයි මම දෙමව්පියෝ වෙන්න ඉන්න අයට විවාහ වෙන්න අපිට එනවා ප්‍රී මෙරිටල් කවුන්සිල්. ඒ කියන්නේ විවාහ වෙන්න කලින් පොරොන්දම් බලනෝනේ ශරන්. ඒ වගේ උපදේශනයේදී කියනවා පූර්ව විවාහ උපදේශනයට යන්න. ඒතර පූර්ව විවාහ උපදේශනයේදී අපි කතා කරනවා කොහොමද අනිත් කෙනාව දරාගන්නේ, අනිත් කෙනත් එක්ක කොහොමද හොඳ ගමනක් යන්නේ. එතකොට අපිට කොහොමද අපි දරුවෝ ගැන හදන්නේ, ප්ලෑන් කරන්නේ, ඒ මයින්ඩ් සෙට් එක බිල්ඩ් අප් කරගන්නේ, අර සෙක්ෂුවල් පැත්ත මේ හැම දෙය ගැනම කතා කරනවා. ওই වගේ ප්‍රී මෙරිටල් කවුන්සලින් එකකට ආපුවාම මම කපල් එකකට කියන එකක් තමයි පුළුවන් නම් ඔයාලා කරන්න අඩුම සහතික පත්‍ර පාඨමාලාවක් හරි පූර්ව ළමාවිය සංවර්ධනය ගැන. කොහොමද ළමයින්ගේ සංවර්ධනය සිද්ධ වෙන්නේ? ඔතනදී අපිට මේ රෙෆරන්ස් එනවානේ පොත් එහෙම. මේ පොත් පරිශීලනයෙන් හරේ ශිරාන් අපිට නිකන් තියරි නොලෙජ් එකක් ගන්න පුළුවන්. චූටි බබෙක් කොහොමද හිතන්නේ පතන්නේ? එයාගේ අවශ්‍යතා මොනවද? ඒකට මොන්ටිසෝරි යනකොට පෙර පාසල් අවදීදී දරුවෙක් කොහොමද හිතන්නේ පතන්නේ? එයාගේ අවශ්‍යතා මොනවද? එතකොට අපි දැනගන්නවා පෙර පාසල් වියේ දරුවෙක් කොහොමද, එයාගේ අවශ්‍යතා මොනවද, එයා හිතන්නේ පතන්නේ කොහොමද. එතකොට එයා 5 වසරට යනකොට 5 ශ්‍රේණියේ දරුවෙක්ගේ අවශ්‍යතා මොනවද. මේට වඩා හාත්පස්ම ටීනේජ් දරුවෙක් කොහොමද වෙනස් වෙන්නේ. අඩුම දෙමව්පියෙක් වෙන්න ඉන්න කෙනෙක්ට පොත්පත් ටිකක් ලං කරගෙන දරුවෙකුගේ මේ දැනුම ගැන මේ දරුවෙක්ගේ වෙනස් වීම ගැන අවබෝධයක් ගන්න පුළුවන් නම් එතකොට දරුවෝ දෙමව්පියෝ තේරුම් ගන්නවා. ආයිෂා මට චුට්ටක් ඔයාලට පුළුවන්ද අපේ මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ අපි දාමු සාමාන්‍යයෙන් දරුවෙකුට රිෆර් කරන්න හොඳ දෙමාපියෙකුට රිෆර් කරන්න හොඳ මොන හරි පොත් තියෙනවනම් ඒ වගේ වෙබ් ඇක්සස් තියෙනවනම් මට චුට්ටක් ලින්ක්ස් ටිකක් එවන්න අපි දාමු. එතකොට අපි අනිවාර්යෙන් සඳහන් කරනවා. එතකොට ඔබට බලන්න පුළුවන් මේ ලින්ක් වලට ගිහිල්ලා කොහොමද මොන වගේ පොත්ද තියෙන්නේ. ඒවා අඩුම ගානේ කෝස් එකක් කරන්න බැරි නම් ඒ වගේ දෙයක්වත් කියවන්න. සමහර වෙලාවට මිනිස්සු බිසීනේ ආයිෂා. ඒක තමයි. හරි ඔබේ කාරණාව කියන්නේ. අනිත් කාරණාව තමයි මේ දරුවෙක් කියලා කියන්නේ අවුරුදු 18ක අවම අවුරුදු 18කවත් ප්‍රොජෙක්ට් එකක් ශිරාන්. අපිට දරුවෝ අතාරින්න බෑ. ගොඩක් දෙමව්පියෝ අවසරේදී විතර පස්සෙන් අල්ලගෙන ඉන්නවා. එතනින් පස්සේ පුටුවක් අතෑරලා දානවා. එහෙම බෑ. මේ ප්‍රොජෙක්ට් එකක්. අපි ප්‍රොජෙක්ට් එකක් කරනකොට මේ කලින් බලනවා අපේ මොකක් හරි ප්‍රොජෙක්ට් එකට කලින් ඊට සමපාත රිසර්ච් වෙලා තියෙනවද? එහෙම නේද? අපි ප්‍රොජෙක්ට් එකක් කරන්න කලින් සූදානම් කරගන්නවා. අනිවාර්යයෙන් හදාගන්නවා. රිසර්ච් ගැන හොයනවා. ඊට පස්සේ අප්ඩේට් වෙනවා දිගටම. මේ අපි දැනුමක් එකතු කරගන්නවා. මේක අපේ වෘත්තීය දිකලට දරුවෙක් සම්බන්ධව කරන්න යන්නේ. එතකොට දෙමව්පියෝ නිරන්තරයෙන් අප්ඩේට් වෙමින් තමයි දරුවොත් එක්ක ගනුදෙනු කරන්න ඕනේ. ඔයාලා විශ්වාස කරනවද මට හම්බෙලා තියෙනවා දරුවෝ අම්මගේ ෆෝන් එකෙන් WhatsApp ඉන්නවා. අම්මට WhatsApp එකට ලොග් වෙන්න බෑ. දරුවෝ තමයි ෆෝන් එකේ ලොක් එක දාගෙන තියෙන්නේ. අනේ අපිට ඕවා තේරෙන්නේ නැහැ අපිට තේරෙන්නේ නැහැ. පුතා තමයි ඔක්කොම කරන්නේ. පුතා තමයි මේකේ ඔක්කොම හැදුවේ. මෙහෙම කියනවා දෙමව්පියෝ ඉදිරියලා. එහෙම කියන්න අපිට දෙමව්පියෙක් විදිහට අයිතියක් නැහැ. මොකද දරුවෙක් අපිට වඩා දැනුමින් එතනින් අරගෙන යනවා කියන්නේ එයාට සමහර විට එයා යන්නේ එයා දන්න එයාගේ තාක්ෂණයත් එක්ක. හැබැයි එයා වැඩ කරන්නේ එයාගේ හෝමෝනත් එක්ක, එයාගේ ඉවත් එක්ක. දරුවන්ට අත්දැකීම් නැහැ. දරුවෝ නිකන් එයාගේ ඉවත් එක්ක වැඩ කරගෙන. ඒතකොට එයා මංගුලා වෙන්න පුළුවන්, ගැටලු ඇති වෙන්න පුළුවන්. ඉතින් දරුවා යන පාත් එක ගැන අපි අවබෝධයක් ගන්න, දරුවත් එක්ක නිවැරදි මාවතේ අරගෙන යන්න අපිට දරුවා පස්සෙන් හිටියට වැඩක් නැහැ. සමහර අම්මලා ඉන්නවා උදේ 8ට පන්තියට දාලා උදේ ආපහු දවල් 2-3 වෙනකම් පන්තිය ගාව වාඩි වෙලා ඉන්නවා. එහෙම තමයි දරුවගේ ආරක්ෂාව හදන්නේ. නෑ. දරුවා ගැන දැනුවත් වෙන්න ඕනේ. දරුවා පරිශීලනය කරන දේ ගැන අවබෝධ වෙන්න ඕනේ. දරුවා දන්න තාක්ෂණය ගැන මමත් දැනගන්න ඕනේ. ඒ තාක්ෂණය පරිහරණය කරන හැටි ගැන මට අවබෝධයක් තියෙන්න ඕනේ. දරුවා ලස්සන සරුංගලයක් නම් සරුංගලයට යන්න දෙන්න ඕනේ ශිරාන්. හැබැයි නූල් අපේ අතේ තියෙන්න ඕනේ. යන්න දෙන්න ඕනේ. අතේ තියාගෙන. අපේ දෙමව්පියෝ කරන්න හදන්නේ මට ඕන සීමාවේ යන්න ඕනේ. මෙන්න නූල මෙච්චරයි කියලා නූල චුට්ටක් දීලා ඉන්නවා. දරුවෝ නූල කඩාගෙන යනවා. කඩාගෙන ගියාට පස්සේ අපිට සරුංගලේ අර අත්තක පැටලිලා
සව්කොල ඉරිච්ච පරණඩලක් තමයි ඊට පස්සේ අපිට හම්බෙන්නේ. අනිවාර්යෙන් සමහර වෙලාවට සරුංගලේ හොයාගන්නත් බැරි වෙනවා නේ. එහෙම වෙන්න පුළුවන්. ඔව්. අයිෂා මේ ඔබ හොඳ තැනකට ආවා මේ දැන් 8-9 වසර වෙද්දී ළමයින්ගේ මේ හෝමෝන ක්‍රියාවලිත් එක්ක මේ විරුද්ධ ලිංගිකයන්ට ආකර්ෂණය වීම කියන කාරණය ඇත්තටම දැන් මේ දවස්වල එහෙම කියන්නත් අමාරුයි ආ. විරුද්ධ ලිංගිකයන් වගේම නෙමේ තව ප්‍රශ්න තියෙනවා. අපිට පුළුවන් ඒක විවෘතව කතා කරන්න. මම දකින දෙයක් තමයි ලංකාවේ මේ ලිංගික අධ්‍යාපනය සඳහා දීලා තියෙන භර ඉතාම අඩුයි. හේතුව ඒක මම දන්නේ ඒක මම කියන්නේ ඒක බුදුදහමේ ඇතුලේ හරි නැත්නම් ඒක මේ ආගමික කාරණයක් නිසාද කියන එකත් මට ප්‍රශ්නයක්. මොකද බුද්ධ ආගමේ ඇතුලේ ලිංගික අධ්‍යාපනය හොඳට තියෙනවා. අපි පල්ලෙහාට ගියොත් අපිට ඒ සම්බන්ධව සෑහෙන දෙයක් ගන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඇත්තටම අපේ සංස්කෘතිය ඇතුලේ මේක විවෘතව සාකච්ඡා කරන්න පොඩි මට තේරෙන්නේ නැහැ ඒක පොඩි බයකමක් තියෙනවා. හරිද? එතකොට මේක නිසාම සමහර සොයා ගැනීම කරන්න ළමයින්ට පරක්කු වෙනවා. ඒ පරක්කුව සමහර විට ජීවිතේම නැති වෙන තත්යකට පත් වෙලා තියෙන්න පුළුවන්. නිසා මට කියන්න ඔයාගේ කේස් ස්ටඩිස් ටිකක් එක්කම අපි කතා කරොත් මම හිතන්නේ මිනිසුන්ට ගොඩක්ම තේරෙයි මේ ලිංගික ජීවිතය සහ ප්‍රේමය කියන දේ. මේ දෙකම මොන විදිහටද පාසල් අධ්‍යාපනයේ ළමයින්ට බලපාන්නේ? ඒක වැරදියට පාවිච්චි කරන්න ගිහිල්ලා අමාරු වැටුණු දරුවෝ කොහොමද ඔයා ගොඩගත්තේ? ශිරන් මෙතනදී දරුවෝ එයාගේ නව යෞවනයට එනකොට දරුවන්ගේ ඇඟේ හෝමෝන ටික වෙනස් වෙනවා. ඇත්තටම ස්වභාව ධර්මය සෑම ජීවියෙක්ගෙම අපේක්ෂා කරන්නේ මැරෙන්න කලින් මේ ජීවියාගෙන් තව ජීවියෙක් හදලයයි කියලා මිසක් වෙන දෙයක් නෙමෙයි. අපි තමයි ඉතින් මේකට දේවල් දාගෙන අපි ඉගෙන ගන්නවා, අපි මේ රැකියා කරනවා, අපි ටාගට්ස් හදා ගන්නවා. ඒක අපි කරන එකක් නේ. හැබැයි ස්වභාව ධර්මයේ විදියට අපේ හෝමෝන ටික වෙනස් වෙලා අපි තව ජීවියෙක් ගොඩනගා ගන්න පුළුවන් විදියට අභ්‍යන්තරිකව පරිවර්තනය වෙනවා. මේ අභ්‍යන්තරික පරිවර්තනය විතරක් වෙලා මදි. එයාගේ හෝමෝන වෙනස් වෙන්න ඕනේ. මොකද මගේ ලිංගික පද්ධතිය සහ ප්‍රජනක පද්ධතිය වර්ධනය වුණාට මදිනේ මම වෙන විරුද්ධ ලිංගිකෙක්ට ආකර්ෂණය වෙන්න ඕනේනේ. ඒ නිසා මේ හෝමෝන ටික මගේ වෙනස් වෙනවා. මේක දරුවන්ටත් වෙනවා. ඉතින් මීට අවුරුදු ගානකට කලින් මීට අවුරුදු අපි කියමුකෝ 100කට 200කට කලින් මේ විදිහට හෝමෝන වෙනස් වෙනකොට නිරායාසයෙන්ම තවත් විරුද්ධ ලිංගිකෙක් එක්ක එකතු වෙලා එයාලා දරුවෝ හැදුවා. එයාලගේ ප්‍රජාව බිහි කළා. හැබැයි අද වෙනකොට ඒක කරන්නේ නැහැ. හැබැයි අපේ දරුවන්ගේ වෙනස් වීම නතර වෙලාද? නැහැ. එයාලා වයස අවුරුදු 13 14 වෙනකොට එයාලගේ ඉනර් චේන්ජ් එක වෙලා ඉවරයි. හෝමෝන ගොඩනැගිලා ඉවරයි. එයාලගේ ප්‍රජනක පද්ධතිය ගොඩනැගිලා ඉවරයි. ඉතින් දරුවෝ මෙන්න මේ හෝමෝන ක්‍රියාකාරීත්වයේ ඉවත් එක්කලා එයාලා යන්න පටන් ගන්නවා විරුද්ධ ලිංගිකයෙක්ට හෝ සමලිංගිකයෙක්ට ආකර්ෂණය වෙන්න. මේ සමලිංගික කියන කතාවත් අද වෙනකොට ටිකක් ලංකාවේ ඇතුලේ වැඩි වෙලා තියෙනවා. මේකට හේතුව එකක් ස්වභාවයෙන්ම සමලිංගික පුද්ගලයන් ඉන්නවා. ඒ වගේම තමයි පරිසර බලපෑමක් තියෙනවා. දැන් හිතන්නකෝ ගර්ල්ස් ස්කූල් එකක සමලිංගික අත්දැකීම් වැඩි. බොයිස් ස්කූල් එකක සමලිංගික අත්දැකීම් වැඩි. ඇයි? එයාලගේ හෝමෝන වෙනස් වෙනවා. විරුද්ධ ලිංගිකයෙක් නැහැ. එතකොට එයාලා දකිනවා සමලිංගිකයෝ දෙන්නෙක් ආකර්ෂණයලා ඉන්නවා. අන්න එතකොට එයාට හිතෙනවා මටත් හොඳයි නේ කියලා අර පරිසර බලපෑමත් එක්ක සමලිංගිකත්වය ගොඩනගනවා. ඔයාත් ඒක තමයි කතා කරන්න කියන්නේ නැත්තේ. ඉතින් මෙන්න මේ කොයි යම්මෝක ආකාරයකින් ලිංගික ආකර්ෂණයක් වෙනවනේ. අපේ දරුවන්ට සංස්කෘතිය නිසා ඔයා කියපු බුද්ධ ආගම කියන එකටත් වඩා මට හිතෙනවා මේ අපි හුදු සංස්කෘතියක් දාගෙන පටවගෙන ලිංගිකත්වය කියන එක මා හිරගත වෙච්ච කාරණාවක් කරගෙන තියෙනවා. මේ ගැන කතා කරන්නේ අම්මෙක් දුවෙක්ට දෙන්න ඕන දැනුම සම්ප්‍රේෂණය කරන්නේ, තාත්තෙක් පුතෙක්ට දෙන්න ඕන දැනුම සම්ප්‍රේෂණය කරන්නේ. ඉතින් ඉවෙන් පියර් ගෲප්ස් වලින් තමයි දැනුම හොයාගෙන යන්නේ දරුවෝ. එතකොට අපි මේක ඉස්කෝලේ ඇතුළෙත් කතා කරන්නේ. අපේ ටීචර්ස්ලා කතා කරන්න බයයි, ලැජ්ජයි. ඒ හින්දාම දරුවන්ට මේ ගැන දැනුමක් හම්බෙන්නේ නැහැ. ශිරාන්, ඔයා විශ්වාස කරනවද මට හම්බෙලා තියෙනවා යාළු වෙලා මාසයක් වෙනකොට යාළු වෙලා තියෙන පාසල් ශිෂ්‍යාවක් යාළු වෙන්නේ බස් කන්ඩක්ටර් කෙනෙක් එක්කලා. බස් කන්ඩක්ටර් කතා කරනකොට යාළු වෙන්න අහනකොට පළවෙනි දවස් දෙකේදී මේකට ඕකේ වෙනවා. ඒ වගේම යාළු වෙලා මාසයක් වෙනකොට
මෙයා මොකද කරන්නේ මේ පිරිමි ළමයා බස් කන්ඩක්ටර් මේ ගෑනු ළමයාව අරගෙන යනවා රූම් එකකට. මේ ගෑනු ළමයා ඒ පිරිමි ළමයාත් එක්ක සෙක්ස් කරලා තියෙනවා. හැබැයි එයා දන්නේ නැහැ ඊට පස්සේ යාට දරුවෙක් හම්බෙන්න පුළුවන් කියලා. මොනතරම් ඛේදවාචකයක්ද? අපිට දරුවෙක් වෙන්න පුළුවන්, නව යෞවනීය කෙනෙක් වෙන්න පුළුවන්, යෞවනීය කෙනෙක් වෙන්න පුළුවන්. අද වෙනකොට සෙක්ස් කරන එක නතර කරන්න බැරි තැනකට සමාජපත් වෙලා තියෙනවා. හැබැයි එයා දන්නේ නැහැ මේකෙන් මට සමාජ රෝග හැදෙන්න පුළුවන්, මේකෙන් මට දරුවෙක් හැදෙන්න පුළුවන්. මේ දේත් එක්ක මට ඊළඟට ගොඩක් අභියෝග එනවා. මේ ගැන කවුරුත් කතා කරලා නැහැ. මේ ගැන එයාට එක කියලා නැහැ. ඉතින් දරුවෝ මේක මේ ඉවත් එක්කලා Tamanට දැනෙන ඒ ෆීලිං එකත් එක්කලා එයා ගනුදෙනු කරමින් යනවා. මේක තමයි ලොකු ඛේදවාචකය. මට මෙහෙම හරි. ඔයා විශ්වාස කරන්න ශිනාන් අලුතින්ම මේ ඇවිදilla තියෙන ජෙනරේෂන් එක දැන් අපේ දැන් ඉන්නේ Gen Z වගේම ඇල්ෆා ජෙනරේෂන් එක තාක්ෂණයත් එක්ක ඉපදිලා තාක්ෂණයත් එක්ක ගනුදෙනු කරලා තාක්ෂණයත් එක්ක මේ දෙනවා කියලානේ සමාජ විද්‍යාඥයෝ කියන්නේ. එතකොට මේ කාරණාවේදී අපි දරුවෝ තාක්ෂණයත් එක්කනම ලිංගික ගැටලු වලට මුහුණ දෙනවා. මට හැම සතියකම අවම එක දරුවෙක්වත් මැසේජ් කරනවා මිස් මට මගේ බොයිෆ්‍රෙන්ඩ් යාළුවනේ WhatsApp වලින් එයා මගෙන් නියුඩ් ෆොටෝස් ඉල්ලුවා. මං එයාට ගොඩාක් ආදරේ, මං එයා විශ්වාස කළා. මං එයාට යවුවා ඒ ෆොටෝස්. දැන් එයා මගේ මේ සම්බන්ධය නැහැ. දැන් එයා මාව බ්ලැක්මේල් කරනවා. මෙන්න මේ කතාව සතියකට එක ළමෙක්වත් මට කියනවා ශිරාන්. එතකොට දරුවෝ දැන් සෙක්ස් කරනවා මේ දුරස්ත තාක්ෂණයෙන්. සෙක්ස් චැට් වලින්, වීඩියෝස් වලින්, ඒ වගේම මේකේ තියෙන කොයිතරම් මේ තාක්ෂණයත් එක්ක මෙහෙම කරන එක ගැටලුකාරීද, මෙතනින් පස්සේ මට මොකක් වෙයිද, මේ ගැන අවබෝධයක්, මේ ගැන අධ්‍යයනයක් දීලා නැහැ. මෙතනදී හිතන අපේ දරුවන්ට තාක්ෂණය හම්බුණා. අපිට තාක්ෂණය දරුවන්ගේ දුරස් කරන්න බෑ. තාක්ෂණය හම්බුණා. හැබැයි තාක්ෂණික සාක්ෂරතාවය නැතුව. ඒ හින්දා යාලා අද වෙනකොට ලොකු ප්‍රශ්න ටිකක ඉන්නවා. ඒ වගේම තමයි ඔයා කියපු අර මේ සෙක්ස් ප්‍රශ්නේ මේ තාක්ෂණයත් එක්ක වගේම එයාලා ෆිසිකලි ඕනෑ තරම් අත්විඳිනවා. මට ගෑනු දරුවෙක් හම්බ වෙනවා. මේ ගෑනු දරුවාට එයාගේ පිරිමි ළමයාගේ ගෙදර කවුරුත් නැහැ දවල් දවසේ. මේ ගෑනු දරුවා ටියුෂන් යනවා කියලා පිරිමි ළමයාගේ ගෙදර යනවා. ඉතින් එයා දන්නේ නැහැ. එයා යන්නේ ආදරේ, එයාගේ හෝමෝන චේන්ජ් එකත් එක්ක එයාට තියෙන මේ කැමැත්ත මේකත් එක්කලා. හැබැයි එයා දන්නේ නැහැ සෙක්ස් කරාට පස්සේ එයා ප්‍රෙග්නන්ට් වෙන්න කියලා. මෙන්න මේ කාරණාව මගේ සීනියර් කවුන්සලර්ත් එක්ක මම කතා කරනකොට මගේ සීනියර් කවුන්සලර් කියනවා ලංකාවේදී අපි දරුවන්ට මේ දේවල් කියන්නේ නැති වෙනකොට, හංගල දේවල් කතා කරනකොට දරුවෝ ඉවත් එක්ක තමයි වැඩ කරගෙන යන්නේ. හැබැයි අපිට ඕපන් ෆෝරම් දරුවොත් එක්ක මේවා කතා කරන්න පුළුවන් නම්, දරුවන්ට කියලා දෙන්න පුළුවන් නම්, කේස් ස්ටඩි මේ වගේ සිදුවීම් පුතේ මෙහෙම දේවල් වෙන්න පුළුවන්. එතකොට අපි කොයිතරම් පරිස්සම් වෙන්න පුළුවන්ද? අනාරක්ෂිත ලිංගික හැසිරීමේදී සමාජ රෝග බෝ වෙන්න පුළුවන්, දරුවෙක් හැදෙන්න පුළුවන්. ඒතර අපි ආරක්ෂා වෙන්නේ කොහොමද? මේ දේවල් අපි දරුවොත් එක්ක ඕපන් කතා කරාම අපේ වැඩිහිටියෝ හිතනවා ඒව කතා කළොත් අපේ දරුවෝ නරක වෙයි කියලා. අපේ දරුවෝ නොමගට යයි කියලා. හැබැයි අපි කතා කළා හෝ නොකළ දරුවෝ මේ දේවල් කරනවා. අපි කතා කළොත් අවම දරුවෝ මේ ගැන දැනුවත් වෙලා ඉන්නවා. මගේ සීනියර් කවුන්සලර් කියනවා කැනඩාවේ සමහර පාසල් වල වැකේෂන් එකට නිවාඩුව දෙනකොට යන ට්‍රිප් වලදී ඉස්කෝලේ පිරිමි දරුවන්ට කොන්ඩම් දෙනවා කියලා. ඇයි? අනාරක්ෂිත ගැබ් ගැනීම නවත්තන්න. එතකොට අපිට එතනට යන්න තව කොච්චර කාලයක් ඇයිද? මම මේ කතාව කියලා වගේ channel එකේ publish වුණාම මට ගල් මුල් වලින් පහර ගහાવી අපේ වැඩිහිටියෝ. එච්චරට මේව ගැන කියනකොට මොනවද මේ කියන්නේ? කොන්ඩම් කියන එක අපේ ළමයි දැනගන්නවත් ඕනේ නැහැ කියලා හිතාවි. හැබැයි අපේ දරුවෝ කොන්ඩම් එක ගැන දැනගන්න එක හොඳයි. දවසින් දවස වැඩි වෙන ළමා මව්වරුන්ගේ පරිමාණය වැඩි වෙනවට වඩා. අපේ දරුවෝ ආරක්ෂා වෙන විදිය දැනගන්න එක හොඳයි ශිරාන්. ඔයා විශ්වාස කරනවද මේ වෙනකොට සීග්‍රේන් ඒඩ්ස් ව්‍යාප්තිය වැඩි ලංකාවේ? ඒක වාර්තා වෙන්නේ වැඩි වශයෙන්ම පාසල් ළමයින්ගේ අවුරුදු 15ත් 25ත් අතර ගෑනු ළමයි අතර ඒඩ්ස් වැඩි. ඇයි මේක වාර්තා වෙන්නේ? නිකන්ද නෑ. දරුවෝ ප්‍රෙග්නන්ට් ගැබ්ගෙන තියෙනවා. ප්‍රෙග්නන්සි එකේදී රිපෝට් එකක් ගන්නවා ඒඩ්ස් වලට. HIV ඒඩ්ස් ආසාදිතයෙක්ද බලන්න ප්‍රෙග්නන්ට් අම්මා කෙනෙක්ගේ රිපෝට් එකක් ගන්නවා. අවාසනාවට මේ රිපෝට් එක පොසිටිව්. එතකොට දැනගන්නවා මේ ගෑනු ළමයාට ඒඩ්ස්. එතකොට අවුරුදු 15 25 අතර ගෑනු ළමෙක්ට ඒඩ්ස් කියන්නේ ඒ හා සමානව පිරිමි ළමෙක්ට ඒඩ්ස්. එතකොට මේ ළමයාට ඒ හම්බෙන ළමයාට මොකක් කරන එක? ඒ හම්බෙන ළමයාට එයාට ඒඩ්ස් නේ. ඒ ළමයාට ඒඩ්ස්.
ඒ ළමයි එතකොට මේ සමාජ ව්‍යසනයක් නෙමෙයිද? ඒතර අපි මේ ගැන දැනුවත් කිරීම කොයිතරම් වටිනවද? දරුවොත් එක්ක කතා කරන එක කොයිතරම් වටිනවද? මේක ලොකු ප්‍රශ්නයක්. මෙතන ලොකු රික්තකයක් තියෙනවා. ඒක ෆිල් කරන්නේ නැති තාක් මේ ප්‍රශ්න ටික ඉස්සරහට එනවා. ඒ කියන්නේ බොහොම සරලව කිව්වොත් අපිට තාක්ෂණය හම්බෙලා තියෙන ආදරණීය හේතුතුනේ. හැබැයි තාක්ෂණයට සාපේක්ෂව අපේ සංස්කෘතිය අපි වෙනස් කරගෙන නැහැ. අපිට අපේ ළමයින්ව කෙලින්ම යුද්ධේ ඉදිරි ආරක්ෂක කලාපයට යවලා තියෙන්නේ. හැබැයි අපේ ළමයි දන්නේ කොහොමද වෙඩි වදිනකොට මොවා වෙන්නේ කියලා. කොල්ලෝ ටික දාලා තියෙන ඉදිරි ආරක්ෂක කලාපේ ඔන්න වෙඩි වැදිලා කනවල් කැඩිලා කොල්ලෝ ආයි පස්සට එනවා. මොකද අපේ සංස්කෘතිය ආරක්ෂා කරන්න ඕනේ. අපි වෙඩි වලට මොවා වෙන්නේ නැහැ. ආදරණීය හිතවතුනි, අදවත් මේ සිතුවිල්ල නතර කරන්න. අද ඔබේ දරුවත් එක්ක විවෘතව කතා කරන්න. ඔහුගේ ප්‍රශ්න වලට ඇහුම්කන් දෙන්න. ඔබට වැඩ ඇති. හැබැයි අර ආයේෂා කිව්වා වගේ ඔබ අම්මා කෙනෙක් වෙන්න ලෑස්ති නැත්තම් දරුවා හදන්න එපා. ඔබ තාත්තා කෙනෙක් වෙන්න ලෑස්ති නැත්තම් ඒ ප්‍රොජෙක්ට් එකට ලෑස්ති නැත්තම් ඔබ ප්‍රොජෙක්ට් මැනේජර් කෙනෙක් වෙලා වැඩක් නැහැ. ඔබ මේ සෙල්ලම් කරන්නේ ලංකාවේ අනාගතයත් එක්ක. ඔබ මේ සෙල්ලම් කරන්නේ අපේ මාතෘ භූමියත් එක්ක. අපි මේ දේශපාලනය වෙනස් කරනවා, අපේ මේ පරිපාලනය වෙනස් කරනවා කිව්වට වෙනස් වෙන්න ඕනේ අපි. මොකද තාක්ෂණය එන්න වෙනස් වෙනවා. තාක්ෂණය එන්න එනවා මිනිස්සුන්ට දත්ත තොරතුරු අවස්ථා වැඩි. දරුවන්ට අවස්ථා වැඩි. ඒ අවස්ථා බ්ලොක් කරන එක නෙමෙයි වැඩි. ඒ අවස්ථා සම්බන්ධව විවෘතව කතා කරන එකයි වැඩි. හරි. දෙවෙනි ප්‍රශ්නේ අපි පාසල් දරුවෝ දකින ශිරානේ ඔයා කියපු එක පොයින්ට් එකක් මම එකතු කරන්නම් දෙයක්. ඔයා කිව්වා හරි ලස්සන තැනක් කතා කරන්න වෙලාවක් වෙන් කරලා දෙන්න කියලා. මට තියෙනවා හරි සංවේදී සිදුවීමක්. මම කිව්වා මම පාසලක උපදේශකවරයා විදියට කටයුතු කළා අවුරුදු 5ක් කියලා. එතකොට මේ මට හම්බෙනවා 6 වසරේ පිරිමි දරුවෙක්. මේ පිරිමි දරුවා මාර මට හරි සමීපයි. ඔයා කියන්නේ කොච්චර සමීපද කියනවා නම් ටීචර් හෙට රෝස පාට සාරිය අඳගෙන ඒ දරුවට මතකයි මගේ තියෙන සාරි ලිස්ට් එක. ටීචර් රෝස පාට සාරිය අඳගෙන අර ඒ වගේ හරි සමීප වෙලා ගෑනු ළමයි සාරි පොට එල්ලලා ඉන්නේ නෑ මේ පිරිමි ළමයාත් සාරි පොට එල්ලලා එනවා. මට පුදුම ආදරේ. ඒක සමහර වෙලාවට මාව දැක්කේ කොතනද දුවගෙන එනවා. මෙයා මගේ ෆෝන් නම්බර් එක ඉල්ලගත්තා. මෙයා මගේ ෆෝන් නම්බර් එක ඉල්ලගෙන හැමදාම මට කතා කරනවා. හවසට කෝල් එකක් ගන්නවා. කෝල් එකක් අරගෙන ටීචර් මොකද කරන්නේ මේ වෙලාවේ? දැන් සමහර ශිරාණ ඇත්තටම මට ළමයෙක් එක්ක එහෙම කතා කරගෙන ටයිම් එකක් නැහැ. ඇත්තටම මම මොකක් හරි බොරුවක් කියලා ෆෝන් එක කට් කරන වෙලාව තියෙනවා. අපි හෙට හම්බෙමු ඉස්කෝලේ කතා කරමු. මම එන්නම් ඔය වගේ දෙයක් කියලා මම මේ නතර කරනවා. එක දවසක් ඇත්තටම උයමින් හිටියේ. දැන් මගේ මට කෝල් එකක් ආවා. මගේ දැන් කෝල් එක ලවුඩ් ස්පීකර් දාලා කතා කරලා මම හිතුවා ටීචර් මොකද කරන්නේ? මම උයනවනේ. මේ උය ඉන්නේ මම වට පස්සේ කෝල් එකක් ගන්නම්කො හෙට ඉස්කෝලේ එනවනේ ඔයා කියලා. මම කිව්වා එහෙනම් පස්සේ කතා කරමු කියලා. හැබැයි මට දැන් මේ කට් කරන්න බැරි වුණා මම. උයන ගමන්නේ ලවුඩ් ස්පීකර් දාලාම තියෙනවා. මට එනවා දරුවා එහා පැත්තේ නම් තනියෙන් කියනවා ටීචර් උයනවා ඇති. ටීචර් මොනවද දන්නේ උයන්නේ? ටීචර්ගේ මහත්යක් ඉන්නවද දන්නේ? දෙන්නම එකතු වෙලා අද රෑ කෑම කයි. මේ සිදුවීම මට මාර විදිහට හදවතට දැනුණා. මම ඊට පස්සේ දවස් ඉස්කෝලේ ගිහිල්ලා මම මෙයාගෙන් ටිකක් පෞද්ගලික විස්තර අහුවා. යා මොකද කරන්නේ? ගෙදර ගිහින් මොනවද කරන්නේ? ගෙදර කවුද ඉන්නේ? බලනකොට මේ ශිරාන් මේ දරුවගේ අම්මයි තාත්තයි දෙන්නම ගොඩක් තරුණ වයසේ දෙන්නම ගාමන්ට යනවා. ගාමන්ට් දෙකක තමයි වැඩ කරන්නේ. එතකොට සමහර දවස්වලට මේ දරුවා හැමදාම ඉස්කෝලේ යනලා ගෙදර ගියාම මෙයා තනියෙන් දොර අරගෙන ගෙදරට එලා තනියෙන් දොර ලොක් කරගෙන ඉන්නවා අම්මයි තාත්තයි එනකන්. එතකොට මෙයා උදේ තියෙන දෙයක් උදේ උයපු දේ දවල්ටත් කාලා ගේ ඇතුළට වෙලා ඉන්නවා. සමහර දවස්වල අම්මයි තාත්තා එනකොට මේ දරුවට නිින්ද ගිහිල්ලා. සමහර දවස්වලට එයා දවස් කීපයක් යනකම තාත්තා දැකලා නැහැ. මොකද තාත්තා උදේ පාන්දරම යනවා. මෙයා එනකොට මේ තාත්තා එනකොට මෙයා නිදි. මේ වගේ ජීවිතයක් ගත කරන්නේ මේ දරුවා. අර අම්මයි තාත්තයි පුදුම ආදරේ. දරුවා ගැන කතා කරන ශිරාන් S2 කඳුළු පුරවගෙන දරුවාගේ ආරක්ෂාවට පුතේ එලි බහින්න එපා කෝල් කරනවා දරුවාට ෆෝන් එකක් දීලා තිනවා කෝල් කරලා බලනවා මෙයා ගෙදර ආවද ගෙදරද ඉන්නේ ඒ නිසා තමයි ෆෝන් එකේ මටත් කතා කරන්නේ පුදුම ආදරේ හැබැයි ඒ ආදරේ පෙන්නන්න ආදරේ දරුවට ලබන්න වෙලාවක් නෑ ඒ ආදරේ තමයි දරුවා ඇවිදින් මට කරන්නේ ඊට පස්සේ මම අම්මට තාත්තට පෞද්ගලිකව කතා කරලා කිව්වා අම්මේ තාත්තේ ඔයාලා දෙන්න දරුවා වෙනුවෙන් හම්බ කරලා ආයි හැරලා බලනකොට දරුවෙක් ඉතුරු නොවී තිබ්බොත් අපි දන්නේ දරුවට මොනවා වේද කියලා ශිරාන් මේ කාලෙදී දරුවෙක් ඉතුරු නොවී තිබ්බොත් ඔයාලා මොකද කරන්නේ කියලා මම කිව්වා පුළුවන් නම්
මට ඔයාලට ඉල්ලීමක් කරන්න අයිතියක් නැහැ ජොබ් වලින් අයින් වෙන්න කියලා. පුළුවන් නම් මේ වෙනුවෙන් මොකක් හරි නිසි වැඩපිළිවෙලක් හදන්න. ජොබ් එක මාරු කරන්න. අපි හම්බ කරන්නේ දරුවෝ වෙනුවෙන්. ඒකට සුදුසුම දේ දන්නේ ඔයාලා. දරුවෝ වෙනුවෙන් යමක් කරන්න කියලා. ඉතින් ඒ අම්මලට තිබුණ ගෙයක් හදන්න, වාහනයක් ගන්න හීන ටිකක්. එක දරුවා ඉන්නේ. මේ ඒ නිසා මේ දෙන්නගේ පුරුදු ජීවන රටාව හිටියා. මම පාසලෙන් ඉවත් වෙලා විශ්වවිද්‍යාලයත් එක්ක එකතු වෙලා වැඩ කරනකොට මට ආපහු දවසක මේ දරුවා හම්බ වෙනවා 11 වසරේ. මේ දරුවා ඉගෙනීම පැත්තක දාලා තියෙනවා. ප්‍රේමවන්තීන්ගෙන් ප්‍රේමවන්තීන්ට මාරු වෙවි යනවා. ගර්ල් ෆ්‍රෙන්ඩ්ලා මාසයක් එක්කෙනෙක්, තව මාසයක් එක්කෙනෙක්, තව මාසයක් එක්කෙනෙක් යනවා. ඒ හැම කෙනෙක් එක්කම අඩු වැඩි වශයෙන් සෙක්ස් කරලා තියෙනවා. එක්කෝ බාහිරින්, එක්කෝ අභ්‍යන්තරයෙන්. මට මේ කතා ටික මම දැන් මට හම්බෙන දරුවා ගැන මම සමීප හින්දා මෙයා කතා කරද්දි මම මට WhatsApp message කරනකොට මම බොහොම උපායශීලීව දේවල් දැනගන්නකොට මට තේරෙනවා මේ දරුවා ආදරේ හොයමින් යන තැනදී මංගුලා වෙමින් ඉන්නවා කියලා. එතකොට දැන් අම්මලා කියනවා අනේ අපේ දරුවා මෙම ඉගෙන ගන්නේ නෑ. එයා හැම තැනම එයා ගෑනු ළමයි යාළු කරගන්නවා. යන තැන කෙල්ලෝ හදා ගන්නවා. දැන් පසුතැවිලා වැඩක් නෑ. දැන් වෙනස් කරන්න බැරි වෙන්න පුළුවන් ශිරණ. ඒක වෙනස් කිරීම අතිශය අසීරු වෙන්න පුළුවන්. භයානක වෙන්නත් පුළුවන්. දරුවා අපිට ඔව් භයානක වෙන්නත් පුළුවන්. ඇහුන්නේ භයානක වෙන්නත් පුළුවන්. අනිවාර්යෙන් භයානක වෙන්න පුළුවන්. මත්ද්‍රව්‍ය වලට දරුවෝ යන්නේ මේ විදිහටම තමයි. එතකොට අපි පස්සේ දරුවට හංගඩු ගහලා වැඩක් නැහැ. දරුවට බැනලා වැඩක් නැහැ. දරුවට ගහලා වැඩක් නැහැ. දරුවෝ පුනරුත්ථාපනයට යවලා වැඩක් නැහැ. පළවෙනි පොයින්ට් එකේ දරුවෝ මගහැරලා තියෙන අපි අතින්නා. මම ඔයා කියපු දෙයට එකතු කරේ. දෙමව්පියන්ට තියෙන්න ඕන වෙලාවක් දරුවන්ට ඇහුම්කන් දෙන්න. දරුවන්ට කියන්න ගොඩාක් දේවල් තියෙනවා. ඔව් දැන් අයිෂා අපි අපේ මේ කාලීන සාකච්ඡාවට ආවොත් දැන් ওই පාසල් අධ්‍යාපනය ඇත්තටම දැන් අපි කතා කරා මත්ද්‍රව්‍ය හොදුරටත් පාසල් දරුවෝ යන්නේ කොහොමද සහ මේ ලිංගික ප්‍රශ්න ප්‍රේම සම්බන්ධතා මේ වගේ දේවල් වලට දරුවෝ යන්නේ කොහොමද කියලා. දැන් මේ පාසල් අධ්‍යාපනය ඇතුලේ ලොකු රේස් එකක් දුවලා ලොකු පීඩනයකින් පස්සේ අපි විශ්වවිද්‍යාලයට එනවා දරුවෝ. මේ විශ්වවිද්‍යාලයට එද්දී මම විශ්වාස කරන එක දෙයක් තමයි ආයේෂා මේ දැන් අර අවට පරිසරය ඇතුලේ සමාජය ඇතුලේ හම්බෙච්ච නැති නිදහසක් දරුවන්ට විශ්වවිද්‍යාලය ඇතුලේ හම්බ වෙනවා කියන සමාජ මතයක් අද වෙනකොට හදලා තියෙනවා. හරිද? ඒ වගේම අර අභිමානය කියන එකත් යම්කිසි මට්ටමක දරුවට ලැබිලා තියෙනවා. මොකද මම දැන් විශ්වවිද්‍යාලේ සමත් එක කඩයිමක් ඉවර කරපු චරිතයක් බවට පත් වෙලා තියෙනවා. එතකොට සොයන් අභිමානය කියන එකත් එක්කම තමයි එන්නේ. හැබැයි ඔන්න ඔතනදී විශ්වවිද්‍යාලය ඇතුලේ මූණ දෙන්න දින පළවෙනි අභියෝගය තමයි මේ සමාජානුයෝගීත්වය කියන එක. කියන්නේ සමාජයට අනුව හැඩගැසෙන්නේ. එතකොට එතනදී පළවෙනිම හම්බෙන එක තමයි තමන්ගේ බැජ් එකේ පිරිස. එතකොට රූම් එක හම්බෙනවා. එකට ඉන්න රූම් එක හම්බෙනවා. ඒ වගේම බැජ් එකේ පිරිසක් හම්බෙනවා. ඒ වගේම අර අපි ටිකක් බය කට්ටිය සිංහ ටිකක් හම්බෙනවා. හරිද? එතකොට අපි එක කේස් ස්ටඩි එකකින් පටන් ගත්තොත් විශ්වවිද්‍යාලයේ දරුවෝ මේ වර්තමානයේ දරුවා අපි මේ ජීවිතේ අහිමි වෙච්ච දරුවා ගැන කතා කරොත් ඔහු ඇත්තටම සීඝ්‍ර මානසික පීඩනයකට ලක් වෙලා තියෙනවා. මානසික සහ කායික පීඩනයකට ලක් වෙලා තියෙනවා කාලයක් තිස්සේ. ඒ කියන්නේ අවුරුද්දක් ෆස්ට් ඉයර් එක ඉවර වෙලා ඊට පස්සේ සෙකන්ඩ් ඉයර් එකේත් යම් කිසි කාලයක් මානසික පීඩනයකට ලක් වෙලා තියෙනවා. එතකොට ඔබේ රැකියා ජීවිතය ඇතුලේ ලබාගත් අත්දැකීම් වලට අනුව මට කියන්න මෙන්න මේ පාසල් ජීවිතය සහ විශ්වවිද්‍යාල ජීවිතය අතර මේ වෙන හුවමාරුව. එකක් ගෙදරින් අයින් වෙනවා. ගෙදරින් හොස්ටල් එකට එනවා. ඒ වගේම යම් කිසි සමාජ බරකුත් එක්ක එන්නේ සහ බලාපොරොත්තු ගොඩක් එක්ක එන්නේ සහ තව පියර් ප්‍රෙෂර් එකක් තියෙනවා. අලුත් සමාජ කොටාශයක් තමයි මේ හම්බෙන්නේ. මෙන්න මේ සංක්‍රාන්ති අවධිය මෙන්න මේ අවධිය කොයිතරම් දුරට ළමයින්ට තීරණාත්මකද ඔහුගේ මානසික සුභ සිද්ධිය සඳහා. ඔව් මේ මෙතනදී දරුවෝ ගොඩක් වෙලාවට ලොකු පීඩනයකින් ඉන්නවනේ ඒ ලෙවල් පීරියඩ් එකේදී.
ඒ පීඩනයේ මගහැරලා හරි නිදහස් මානසිකත්වයකින් තමයි සමහරලාට විශ්වවිද්‍යාලයට එන්නේ. මොකද අපි අර ෆිල්ම් වල කතාවල දකින්නේ හරි ජොලියේ ඉන්න, නිදහසේ ඉන්න, අර රැග් එක උනත් හරි ලස්සනට දින්දින රැග් එක කාලේ සීනි අයියා කෙනෙක්ගේ ආදරය ලබන මේ වගේ එකක් නේ අපේ ඔළුවේ තියෙන්නේ. හැබැයි ඒක ආත්පසින්ම වෙනස් පරිසරයක් තමයි දෙනකොට විශ්වවිද්‍යාල තුලේ තියෙන්නේ. විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් අද හරිම තරගකාරී වෙලා තියෙනවා. ඒ වගේම ශිරාන් අපේ දරුවෝ මේ වෙනකොට ඉන්න මේ ජෙනරේෂන් එකේ දරුවෝ ගොඩක් සෝෂලයිසේෂන් වෙන්න කැමති නැති පිරිසක්. මේ දරුවන්ගේ කතා කරනකොට මෙයාලගේ සමාජ විද්‍යාඥයන්ට අනුව මේ දරුවන්ගේ පෞරුෂයේ ඇතුළෙදිම මේ දරුවෝ තනිව හුදෙකලාව තමන්ගේ වැඩ කරගෙන යන්න තමන් තනියෙන් ඉන්න කැමති පිරිසක් තමයි මේ ජෙනරේෂන් එකේ දරුවෝ. එතකොට සමහර කෙනෙක්ට මේ පිරිසක් එක්ක ගැටෙන එක, පිරිසත් එක්ක වැඩ කරන එක අපහසු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අර ඔයා කිව්ව රූම්මේට් කෙනෙක් හම්බ වෙනවා. ඒ රූම්මේට් මං වගේ නොවෙනකොට මට එයාට අනුගත වෙන්න බැරි වෙනකොට එතන ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි එයාට සමහර තැන්වලදී විශ්වවිද්‍යාලයත් අද වෙනකොට විභාග තියෙනවා, ඒවැ ලොකු පීඩනයක් තියෙනවා, රිපීට් වෙනවා, බැච් මිස් වෙනවා, මේ වගේ ප්‍රශ්න ටිකක් එක්ක එනවා. වැඩ ගොඩාක් එක්කලෙනකොට ඒ පීඩනයක් දරුවෝ මත තියෙන්න පුළුවන්. ඒ වගේම ප්‍රබලවම මේ සීනියර්ස්ලාගෙන් එන පීඩනය ස්වීඩනය. සීනියර්ස්ලා එයාලා හැමතිස්සෙම තමන් තමයි මෙතන පොර, මම තමයි මෙතන ලොක්කා, උඹලා අපිට වඩා පහත් කියලා පෙන්වන්න වෙන නැති වැදගත්කමක් ආරෝපණය කරගන්න අද වෙනකොට රැගී කියන කාරණාව පාවිච්චි කරනවා. ඒකෙනුත් එන පීඩනය, ඒකෙනුත් එන ප්‍රෙෂර් එක මේ එන විශ්වවිද්‍යාල ශිෂ්‍යයා මත තියෙනවා. ඉතින් මේ නිසාම අනික් කාරණාව මට මෙතනදී හයිලයිට් කරන්න ඕනේ කොවිඩ් ආවේ 2019 අගභාගයේ 2020 වෙනකොට කොවිඩ් ඇවිදිලා. මේ කාලේදී අපේ දරුවෝ විශ්වවිද්‍යාල ආවේ නැහැ. දරුවෝ ඉගෙන ගත්තේ ටික කාලයක් ගෙදර ඉඳලා ඉගෙන ගත්තේ දුරස්ථකරණේ. මේක මාස ගාණක් තිබ්බා. මේ නිසාම මේ සංස්කෘතිය පවරා දීම, රැග් එක පවර්ලා දෙනවා කියන එක, එතකොට ජූනියර් සීනියර්ස්ලා ජූනියර්ස්ලා රැග් කරනවා කියන එක තිබුණේ නැති වෙලා ගියා. මේක කැඩිලා ගියා. ඊට පස්සේ අවුරුද්දක් ඔබටත් අත්දැකීම් ඇති ටික කාලයක් විශ්වවිද්‍යාල තුලේ රැග් එක හරියට ක්‍රියාත්මක වුණේ නැහැ. හැබැයි දැන් වෙනකොට අලුත් පැටර්න් එකක්, තමන් අලුත් දෙයක් නිර්මාණය කරමින් යනවා. සමහර විශ්වවිද්‍යාලවල මට අත්දැකීම් තියෙනවා ඉස්සර නොතිබුණාට වඩා රැග් එකක් දැන් දෙන්න හදනවා. මොකද එයාලා අලුත් කල්චර් එකක්, අලුත් කල්ට් එකක් මේක ඇතුලේ හදන්න හදනවා. අන්න ඒකත් ඒ තමන් සමහර විට ගොඩනගන්න හදන කල්චර් එක ඇතුලේ තියෙන්නේ පෞද්ගලීකරණය වෙච්ච ගැටලුවක්. සමහර විට සමාජයේ එක්කලා සමාජය ගැන වෛරයෙන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. තමන්ට සල්ලි නැති නිසා සල්ලි තියෙන කෙනෙක් හෝ සමාජ පන්තියේ වැදගත්කමක් තියෙන කෙනෙක් හෝ ගැන තියෙන වෛරයක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. මෙන්න මේ රැග් එක පෞද්ගලීකරණයක වෙලා තියෙනවා කියලා මට පෞද්ගලිකව හිතෙනවා. ඉස්සර මම කොතනකදීවත් රැග් එක සාධාරණීකරණය කරන්නේ ශිරාන්. හැබැයි මීට අවුරුදු ගානකට කලින් රැග් එක ආවේ වෙන අරමුණු ටිකක් එක්කලානේ. හැබැයි අද වෙනකොට ඒක හරිම සංකීර්ණ වෙලා පෞද්ගලීකරණය වෙච්ච රැග් එකක් තමයි අද විශ්වවිද්‍යාලවල තියෙන්නේ. මම කාපු එක මට වඩා වැඩිපුර උඹ කන්න ඕනේ. එහෙම නැත්නම් මට නොලැබිච්ච දේවල් ඔබට තියෙනකොට ඒකෙන් මට පුළුවන් දේ මම ඔබ පීඩනයටපත් කරනවා. මෙන්න මේ වගේ තැනක ඉඳලා දරුවෝ රැග් කරනවා මට අපිට දකින්න පුළුවන්. මේ නිසාම අඩු වැඩි වශයෙන් විශ්වවිද්‍යාලයේ ෆස්ට් ඉයර් එකේ ෆස්ට් සෙමෙස්ටර්ස් වල වගේ දරුවෝ ලොකු පීඩනයක ඉන්නවා. ඒ වගේම මට හම්බෙන විශ්වවිද්‍යාල දරුවන්ගේ සියලුම ආකාරයේ ගැටලු තියෙනවා. විෂාදය සහිත, සමාජ බීතිකාවන් සහිත, එතකොට රිලේෂන්ෂිප් ඉෂුස්, මේ වගේ හැම පරිමාවකම හැම වපසරියකම යන මානසික ගැටලු සහිත දරුවෝ ඉන්නවා. එතකොට මේ ආයෂා දැන් මේ රජයේ විශ්වවිද්‍යාලවල විතරද තියෙන්නේ? දැන් සමහරු කියනවානේ මේ අපි රැග් එක ගැන කතා කරන්නේ ප්‍රයිවට් යුනිවර්සිටිස් ප්‍රොමෝට් කරන්න කියලා. හැබැයි එහෙම නෑනේ. මේ පරිසරයට ආවේනික ප්‍රශ්න ටිකක්. ඔව්. රැග් එක කියන කාරණාව පෞද්ගලික විශ්වවිද්‍යාලයක නැති වෙන්න පුළුවන්. ඔව්. හැබැයි දරුවන්ට තියෙන පොදු ගැටලු පෞද්ගලික විශ්වවිද්‍යාලය කියලා නෑ, දරුවෝ ගාව තියෙනවා. දරුවෝ පෞද්ගලික විශ්වවිද්‍යාලයට යන්නේ සමහර විට මුදල් තියෙන, ගොඩාක් හොඳට සල්ලි තියෙන දරුවෝ යනවා නේද? ඕන එක කාණ්ඩයක්.
හැබැයි සල්ලි තිබුණත් ඒ දරුවට ලැබිය යුතු මානසික අවශ්‍යතා පූර්ණේ නොවන තැන දරුවෝ ගැටලුකාරී තැන්වල එනවා. මට හම්බෙනවා ඩොක්ටර්ස්ලා දෙන්නෙක්ගේ දරුවෙක්. ඩොක්ටර්ස්ලා දෙන්නෙක්ගේ දරුවෙක්. අධික මානසික පීඩාවක ඉන්නවා පෞද්ගලික විශ්වවිද්‍යාලයක. අපි දෙන්න ඩොක්ටර්ස්ලා හින්දා ඔයා ඩොක්ටර් කෙනෙක් හරි ඉංජිනේර කෙනෙක් හරි විය යුතුමයි කියන තැනක ප්‍රෙෂර් එකක් දාපු දෙමව්පියෝ දෙන්නෙක්. එතකොට මේ දරුවා A level කරන්නේ O level වලින් ඩිප්ලෝමා එකට යනවා. ඩිප්ලෝමා එකෙන් තමයි ඩිග්‍රී එකට යන්න try කරන්නේ. එතකොට අධික මුදල් තිබුණත් ඒ දරුවට ඕන මානසික අවශ්‍යතා ටික හම්බෙලා නැහැ. ආදරය, එයාට caring, sharing, loving මේ කිසිම දෙයක් හම්බෙලා නැහැ. ඒ වගේම තමයි පෞද්ගලික විශ්වවිද්‍යාලය ඉන්නවා ශිරාන්. සල්ලි ගොඩාක් නැහැ. හැබැයි කොහොම හරි තමන්ගේ සේසතම තියලා හරි පෞද්ගලික විශ්වවිද්‍යාලයක අධ්‍යාපනයට තමන්ගේ දරුවා යොමු කරපුවා. එතකොට ඒ දරුවන්ට විශාල පීඩනයක් වෙනවා තමන්ගේ දරුවන්ගේ දෙමව්පියන්ගේ. අපි මෙච්චර අමාරුවෙන් ඔබ මෙතනට ඇරේ ඒ නිසා අපි මේමයි උඹලට කරේ. මෙහෙම වෙන්න ඕනේ. අපි කියන දේ අහන්න ඕනේ. එතකොට ඒ දරුවා මත විභාගයේ අධ්‍යාපනය මත පැටවෙන ගැටලු ටික වගේම දෙමව්පියන්ගෙන් එන ප්‍රශ්න එකක් තියෙනවා. ඒ අතර එයාට තරුණයෙක් විදිහට තරුණියක් විදිහට අවශේෂ ගැටලු ටිකක් තියෙනවා සමාජය ඇතුලේ. එතකොට මේක රජයේද පෞද්ගලිකද කියලා අදාළ නැහැ. සෑම දරුවෙක්ම සෑම තරුණ තරුණියෙක්ම දැඩි මානසික පීඩාවකින් ඉන්නවා වගේම ඒකට රිකවර් වෙන්න අපේ සමාජේ ප්ලෑන් එකක් නැහැ. ඒ හින්දා මෙයාට ඇහුම්කන් දෙන්න කෙනෙක් නැහැ. ඒ හින්දාම මේ ප්‍රශ්නේ උඩු දුවමින් යනවා. ඔව් දැන් ආයෂා අපි මේ මට හොඳට මතකයි දැන් මමත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් විදිහට ඉන්නකොට අපි ඇත්තටම මේ රැග් එකට විරුද්ධ වුණා. අපි ඇන්ටි රැග් අර භාෂාවෙන් කියනවා නම් අල කියලා. මම ඕකට දාපු නමක් තියෙනවා. හරිද? මම අල කියන එකට මම කිව්වා අන්ධකාරයේ ලන්තෑරුම කියලා. හරිද? එතකොට අපේ ඔය රැග් කරපු අයියලයි රැග් එකට කැමති අපේ බැච් එකේ සෙට් එකයි කිව්වා ඔන්න ලන්තෑරුම් ටික එනවා කියලා තමයි කිව්වේ. හරිද? එතකොට මම කියන්නේ මම මේ අන්ධකාරයේ ලන්තෑරුම් කියලා දාලා තියෙන්නේ මේ අඳුරක් තියෙන වෙලාවේ මොකක් හරි නෑ මේක මෙහෙම වෙන්න ඕනේ නෑ කියලා කල්පනා කරන්න පුළුවන් දරුවෙක් ඉන්නවනම් ඔහු ගාව මොකක් හරි වෙනසක් තියෙනවා කියලා. දැන් මට මතකයි අපි ෆස්ට් ඉයර් එකේ ඉඳද්දී ආයෂා මේ දැන් අපේ සීනියර්ස්ලා ඇවිල්ලා කතා කරනවානේ. එන්න රැග් වෙන්න බෝඩිමට එනවා. ඔහොම තත්ත්වයක් තියෙනවානේ. හැබැයි මම දැක්ක ලොකුම දේ තමයි සීනියර්ස්ලට වඩා. හරිද? මේ ප්‍රිය ප්‍රෙෂර් එක තමයි මාර විදිහටම වැඩි. ඒ කියන්නේ තමන්ගේ සමකාලීන. දැන් සමහරු ඉන්නවා රැග් වෙන්න ආසාවෙන් ඉන්න. දැන් මට එක සහෝදරයෙක් මට මතකයි එක බාරක් කිව්වා මචං සින්නෙක්ගේ ෂර්ට් එකක් අඳින එක තරම් මගේ ජීවිතේ ඒ කියන්නේ ඒක තමයි මිනිස්සෙගේ ඩ්‍රීම් එක. ඒ කියන්නේ මං කියන්නේ ඒක දැන් ඒ සහෝදරයා දැන් තාම හොඳ තරම් ඉන්නවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒ වෙලාවේ ඔහුගේ තිබ්බ මානසිකත්වය ගැන මම මේ කියන්නේ. ඉතින් අර එවැනි මානසික පීඩනයක් තමන්ගේ පියර්ස්ලා අතර වෙනවා. ඒ කියන්නේ සමහරව ඉන්නවා හරි කැමති රැග් වෙන්න. හරි සමහරු කැමති හරියට නිර්වත් වෙන්න. දැන් රැග් එක කියන්නේ දැන් මට තියෙන පෞද්ගලික අත්දැකීම් අනුව මේ උදෙක් මේ විහිළු කරලා එහෙම කරලා නවතින එකක් නෙමෙයි. එතනින් එහාට ගිහිල්ලා සෑහෙන්න එතකොටත් අර සංස්කෘතික බලපෑම අපිටත් එනවා මේ YouTube එක ඇතුලේ මේවා කතා කරන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ ඒ තරමට පීඩනකාරී සහ තමන්ගේ පෞද්ගලිකත්වයේ බිඳුවට යන අවස්ථා. එතකොට එහෙම තියෙන තත්ත්වයකදී මේ පියර් ප්‍රෙෂර් එකත් හරිම මේ ක්‍රිටිකල් වෙලා දෙනවා. ඔයාලට එහෙම අත්දැකීම් නැති මම නම් හිතන්නේ මේ පියර්ස්ලගෙන් මොන වගේ ප්‍රශ්නද ඇති වෙලා තියෙන්නේ? ඔයා කියන කාරණාව ගොඩාක් සාධාරණයි. ඒකට හේතුව මම දකින්නේ ශිරාන් මේ අපේ රැග් එක ගැනත් අපේ සංස්කෘතිය තුළ හැදිච්ච මේ හරි මිහිරි තැනක් තියෙන. කියන්නේ රැග් එක කියලා කියන්නේ මරු. රැග් එක කෑවේ නැත්නම් වැඩක් නෑ. කැම්පස් ගියොත් රැග් එක කාලා තියෙනවා. රැග් එක කාපුන්ට තමයි සමාජ පැවැත්මක් තියෙන්නේ. අපි දකින්නේ ටීවී එකේ ඊට පස්සේ ටෙලිඩ්‍රාමා ඇතුලේ ෆිල්ම් ඇතුලේ ලස්සන රැග් එකක්. මේ රැග් එක කන්න අනේ අපිත් රැග් එක කන්න ආසයි වගේ එකක මයින්ඩ් සෙට් එකක යන විශ්වවිද්‍යාලයට යන ළමයි ඉන්නවා. රැග් එක කෑවේ නැත්නම් ඉන්ඩස්ට්‍රි එකේ පැවැත්මක් නෑ. ඉන්ඩස්ට්‍රි එකේ ජොබ් එකක් ගන්න නම් රැග් එක කාලා තියෙන්න ඕනේ. මෙන්න මේ වගේ ඇතිවෙච්ච සංකල්ප ටිකක් හින්දා මත ටිකක් හින්දා රැග් එක කන්න කැමැත්තෙන් මෙතනට යන පිරිසක් ඉන්නවා.
එතකොට එයාලා සීනියර්ස්ලා කියන ඕන දෙයක් කරන්න, ඒක දේවත්වයෙන් අදහන්න, ඒක පාවිච්චි කරනවා වගේම මෙතන තියෙන අපි නොදකින භයානක දේ තමයි අපි මෙහෙම රැග් එකක් කෑවනේ අපේ ජූනියර්ස්ලට මීට වඩා රැග් එකක් දෙන්නයි රැග් එක කණ එක තමන්ට එන ජූනියර්ස්ලට රැග් එක දෙන්න හැම්බෙන මොකක්ද ඒකට රැග් එකක් දෙන්න හම්බෙන වරප්‍රසාදය කියන එක Qualification. මම රැග් එක කාලා තිබුණ මට ජූනියර්ස්ලට රැග් එක දෙන්න පුළුවන්. ඒ හින්දා මම හොඳට රැග් එක කන්න ඕනේ මේක මේ බැජ් එක මේකට අරගෙන යන්න ඕනේ. වගේ තැනක පියර් ප්‍රෙෂර් එකක් දෙනවා. එතකොට අපි ඔක්කොම යමු කාටවත් ඉන්න දෙන්නේ නැහැ. රැග් එක කනවා නම් ඔක්කොම බැජ් ෆිට් එක හදාන්න. මේ වගේ අර සමාජයේ ඇතිවෙච්ච මත ටිකක් ඉන්න තමයි. මතිමතාන්තර ටිකක් ඉන්න තමයි මම හිතනවා මෙතනදී දරුවෝ මේ තමන්ගේ සම වයසේ දරුවන්ව රැග් එකට අරගෙන යන්නේ කියලා. එතකොට මෙතන අපිට නොදකින අපි කල්පනා නොකරන කැලක් තියෙනවා ශිරාන්. මට කායිකව හෝ මානසිකව වද හිංසා පමුණුවන තැනකදී එතනට මං වෙනුවෙන් පෙනී හිටින්න අපේ දරුවන්ගේ කොන්ද හයිය නැහැ. අපේ දරුවන්ගේ මනස සවිමත් කරලා නැහැ. මට හානි වෙන මට මානසිකව හෝ කායිකව හානි වෙන තැනක මම නොසිටිය යුතුයි. මට එහෙම තැනක් උදා වෙනවා නම් මං එතනින් ඉවත් විය යුතුයි. මං වෙනුවෙන් පෙනී සිටිය යුතුයි කියන අදහස කොන්ෆිඩන්ට් එක අපේ දරුවන්ට අපි දීලා නැහැ. අපේ දරුවන්ට දීලා තියෙන්නේ සීනියර්ස්ලා මොක කිව්වත් අපි ඒක අහන් ඉන්න ඕනේ. අපේ අර වැඩි හිටියෝ මොන දේ කිව්වත් වැඩි හිටියන්ට අනේ එහෙමයි කියලා ගරු කරගෙන ඉන්න ඕනේ කියන එන එක තමයි සීනියර්ස්ලා කෙරෙහිත් ඇති කරලා තියෙන්නේ. එතකොට අර තමන් වෙනුවෙන් පෙනී හිටින්න තමන්ට ආදරය කරන්න කියන concept එක නැති වෙන තැනදී අපි අනිකාගේ සියලු වද හිංසා දරාගෙන ඉන්නවා. මේක අපිට උරුමයි. මේක අපි කරන්න ඕනේ වගේ තැනක ඉන්නවා. ඔය වින්දිත මානසිකත්වයෙන් හින්දා මේ වින්දිත මානසිකත්වයෙන් හින්දා රැග් එක හොඳ දෙයක් කියලා සාධාරණීකරණය කරනවා. මේ කාරණාව දැඩිව දකින්න පුළුවන් විශ්වවිද්‍යාලය තුළ අද වෙනකොට. ඔව් දැන් ආයෂා මේ දැන් ඔබයි මමයි දෙන්නම විශ්වවිද්‍යාල මේ පරිපාලන කර්තව්‍යයේ සිටින නිසා අපි මම උගන්වනවා ඔබ උපදේශකයෙක් විදිහට කටයුතු කරනවා. දැන් ඔබේ දැන් අපිටම ඔයා වැඩ කරන විශ්වවිද්‍යාලේ රැගින් නිසා මොකක් හරි සීරියස් ඉන්සිඩන්ට් එකක් වෙනකොට මම කෙලින්ම අත දික් කරනවා මේක මේ ශිෂ්‍ය උපදේශිකාවගේ වැරද්ද තමයි. ඇයට වගකීමක් තියෙනවා ගිහිල්ලා මේ රැග් වෙනවද කියලා හොයලා බලන්න. හරි? දැන් එන ඔය කතාව හෙනට එනවනේ. එතකොට ඇත්තටම මේ රැගින් අතර කරන්න නම් දැන් පරිපාලනයට පුළුවන් දරුණු තීරණ ගන්න. හරිද? දරුණු තීරණ අරගෙන ළමයින් සීනියර් ශිෂ්‍යයන්ව සස්පෙන්ඩ් කරලා උගන අතර කරන්න පුළුවන්. හැබැයි මම හිතනවා ඒක අර ගිනි කන්දක් අක්‍රිය වෙනවා වගේ වැඩක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. ගිනි කන්දක් අක්‍රිය වෙනවා වගේ වැඩක් තමයි සිද්ධ වෙන්නේ. නැවත සක්‍රිය වෙන්න කිසිම හැකියාවක් තියෙනවා. උදාහරණයක් විදිහට දැන් අපි රැගින් අතර කරනකොට මට මගේ ඔය අනිත් රැග් වෙච්ච යාළුවෙක් කිව්වා මචන් දැන් උඹලා ඕක නතර කරාට තව ටික දවසක් ගිහිල්ලා ඕක පටන් ගන්නවා. උඹලා ඔය කරන්නේ බොරු වැඩක්. උඹේ වෙලාව ඔය නාස්ති වෙන වැඩක් වෙන්නේ. ඕක අපි ඔහොම ගිහිල්ලා උඹලට උඹලාගේ ආතල් එක උඹලට ගන්න දෙන්න. මොකද ඒ වෙලාවේ ප්‍රබල අපි ගාව තමයි වැඩිපුර පිරිසක් හිටියේ. එතකොට අපි ඒක නතර කරා. හැබැයි බැච් 3-4ක් යනකොට නැවත බොහොම සරලව ඒක පටන් ගත්තා. එතකොට මම කියන්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ විශ්වවිද්‍යාල පරිපාලනයට කරන්න තව වැඩ තියෙනවනේ. දැන් ඇත්තම කිව්වොත් ළමයින්ගේ පස්සෙන් දුව ඉන්නම අමාරුයිනේ. කරන්න පුළුවන් ලෙවල් එකක් තියෙනවා. මොකක්ද කොතනින්ද ඔය ලෙවල් එක කැඩෙන්නේ? මම නම් විශ්වාස කරන දෙයක් තමයි ආයෂා මේ ළමයින්ගෙන් එන විරෝධතාවයෙන් තමයි මේක නතර කරගන්න පුළුවන්. වෙන්නේ මේ පියර් ප්‍රෙෂර් එකම අඩු කරගන්න පුළුවන් නම් ඒක ඇතුලේ සමාජ කතිකාවතක් ඇතිවෙනවා නම් මේක මේ ඇත්තටම වැඩක් නෑ වගේ අදහසකට එන්න පුළුවන් නම් ඒක තමයි හරිම වැදගත්. මොකද මට ඒකේ පෞද්ගලික අත්දැකීම් තියෙන නිසා. මේ රැගින් 0 යුනිවර්සිටියක් හදන්න අපි මහන්සි වෙච්ච නිසා අපි දන්නවා. ඒ නිසා ආයෂාගේ මොකක්ද අදහස ඒක? ඔයා කිව්ව දේ හරි ශිරාන්. මෙතන ගුරුතිය මනෝපදේශකවරයාගේ කාර්යභාරයක් තියෙනවා. ඒක ඉන්ඩිවිජුවලි ගිහින් ළමෙක් ගාවට ගිහිල්ලා ඔයා පීඩණයෙන් දින්නේ, ඔයාට ගැටලුවක් තියෙනවද කියන එක නෙමෙයි. මට හිතෙනවා මෙතනදී සිදු කළ යුත්තේ අපි දරුවන්ව අවයානස්, දරුවන්ව දැනුවත් කරන එක. තමන්ට කොයිතරම් වටිනවද? මට ගැටලුවක් වෙන තැනදී මම කොයිතරම් අභිමානවත් නැගී සිටිය යුතුද? මේ වෙනුවෙන් ඔබට දැනුවත් කළ හැකි පාලන අධිකාරිය මොන වගේද? තමන්ට සහ ඒ වගේ
වගේම තමයි තමන්ට ඉන්ඩස්ට්‍රි එක ඇතුළට ගිහිල්ලා ජොබ් එක හොයාගන්න එක, ඉන්ටර්න් හොයාගන්න එකට රැග් එක පාදක නොවෙනවද? අපේ දරුවන් රැග් එකට ගෙනියන්නෙම ඔයාට ඉන්ටර්න් එකට යනකොට රැග් එක කන එක මාර වටිනාකමක් තියෙනවා. ඔයාට ජොබ් එකක් හොයාගන්නකොට රැග් එක ඕනේ. රැග් එක කාපු කෙනෙක්ට තමයි ජොබ් එකක් හම්බ කරගන්න පුළුවන්. එහෙම දෙයක් නැහැ නේ ශිරාන්. අද වෙනකොට ඉන්ඩස්ට්‍රි එකේ පවතින්නේ වෘත්තිය ඇතුලේ ඉහළට යන්නේ තමන්ගේ ස්කිල්ස් හොඳටම ඩිවෙලොප් කරගත්ත මිනිස්සු. තමන්ගේ පර්සනැලිටි එක හදාගත්ත මිනිස්සු. මෙන්න මේ ටික දරුවෙගේ පෞරුෂය හදලා තමන්ගේ අභිමානය ගොඩ නැගුවොත් මේ ගැටලුව විසඳන්න පුළුවන් කියලා මම පෞද්ගලිකව විශ්වාස කරනවා. හොඳයි ආයිෂා. එසේනම් අපේ මේ සම්බන්ධයෙන් ඉතාම ගැඹුරු සාකච්ඡාවක් ඉදිරි වීඩියෝ එකකදී තවත් කරන්නට බලාපොරොත්තු වෙනවා. හැබැයි ආයිෂා මේ අවසාන වශයෙන් දැන් විශ්වවිද්‍යාලය ඇතුලේ මෙහෙම ප්‍රශ්නයක් තියෙන දරුවෙක් හිටියොත් හරිද? නැත්තම් පාසල් දරුවෙක් හිටියොත් ඔහු පළවෙනියට මොකද කරන්නේ? ඔයා සඳහන් කරන්නේ රැග් එක සම්බන්ධවද? ඔව් රැග් එක මොකක් හරිම මානසික දැන් ඇත්තටම මට හම්බෙලා තියෙනවා සමහර දරුවෝ දැන් ගෑන් ළමයෙක්ගේ පින්තූරයක් ඇඳගෙන ඉන්නවා. ඒ ගෑනු ළමයා මම වට ඒ දරුවෝ ඉදිරිපත් කරා. හරිද? ගෑන් ළමයාගේ පින්තූරයක් ඇඳන් ඉන්නවා. ඒ ගෑන් ළමයාට ඒ පින්තූරය දෙන්න ඕනි. ඒක තමයි එයාගේ ආදරේ ප්‍රකාශ කිරීම. ඒක ඒ ළමයා ගන්නෙ නැහැ. හරි? එතකොට හැමදාම ඇවිල්ලා මට කියනවා සර් මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා ඔහොම කියලා. ඊට පස්සේ ඔයාලට මතකයි අපේ දරුවෙක් හිටියා ශිෂ්‍ය නායකයෙක් වගේ ඉඳලා අන්තිමට ඒ දරුවට මානසික පීඩනය කොයිතරම් වැඩි වුණාද කියලා අපි දෙන්න ඒ සම්බන්ධව සාකච්ඡා කරා. රැගින් සම්බන්ධ කොච්චර ප්‍රශ්න ඇවිල්ලා තියෙනවද? ඉතින් මෙහෙම තියෙන වකවානුවක් තුලදී දරුවෙක් විදිහට විශ්වවිද්‍යාලය ඇතුලේ මොකක්ද කරන්න පුළුවන්? එයාට මොනවද මොන වගේ අවස්ථාද තියෙන්නේ? මෙහෙමයි. ඇත්තටම දරුවෙක් වේවා මේ සාමාන්‍ය මිනිහෙක් වේවා යම්කිසි මානසික පීඩනයක් තියෙනවා නම් මේ මානසික පීඩනය නිසා මම සතුටින් නෙමෙයි ඉන්නේ. මේ වෙලාවේ මම සතුටින් නෙමෙයි නම් ඉන්නේ. මේ පීඩනයේ හින්දා හෝ මේ පීඩනය නිසා හෝ මේ අසතුටට හේතුව නිසා හේතුවක් නැතුව වෙන්න පුළුවන් හරිම අසතුටින් ඉන්නේ. කිසිම මට කියන්න හේතුවක් නැහැ. හැබැයි මම දුකෙන් ඉන්නේ. මෙන්න මේ වගේ මානසික තත්ත්වයක් තියෙනවා නම් මේ තත්ත්වය නිසා නිදා ගන්න බෑ, කන්න බෑ, බඩගිනි එන්නේ නැහැ. ඇඟට කිසි පණක් නැහැ. මේ වගේ ස්වභාවයක් තියෙනවා නම් මේ කාරණාව මේ දේවල් ටික සති දෙකකට වඩා වැඩි කාලයක් තියෙනවා නම් ඔයා සාමාන්‍ය තත්ත්වයක නෙමෙයි. එතකොට ඔයා කරන්න ඕනේ මේ පීඩාවෙන් අත්විඳින්මින් ඉන්න එක නෙමෙයි මෙතනින් එළියට යන්න වෘත්තීමේ සහයකට යන්න එක. විශ්වවිද්‍යාලයක් ඇතුලේ නම් වෘත්තීය මනෝපදේශකවරේ සියලුම විශ්වවිද්‍යාලවලට අනුගත වෙලා ඉන්නවා. ඒ වගේම ඔබ සාමාන්‍ය පුද්ගලයෙක් නම් ශිරාන් අපි ඒකත් කතා කරමු මතක් කරමු. සෑම මූලික රෝහලකම මානසික සෞඛ්‍ය ඒකකයක් තියෙනවා. එතන වෘත්තීය මනෝපදේශකවරයෙක් වගේම මනෝ වෛද්‍යවරයෙක් ඉන්නවා. ඔබට නොමිලේම ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මම මෙතනදී මතක් කරනවා අපේ දරුවන්ට වැඩිහිටියන්ට අතිශය පෞද්ගලික කාරණා තියෙනවා. මම මේක කිව්වොත් ඒක වෙන කෙනෙක් දැනගනීද? මේක කියන එක හොඳ නෑ. ඒ හින්දා මම මේක කාගෙන දරාගෙන ඉන්නවා කියලා හිතන එක. හිතන නිසා මෙයා පීඩාවෙන් ඉන්නවා. මම මතක් කරනවා උපදේශනය කියලා කියන්නේ පළවෙනි ආචාර ධර්මයේ තම රහස්‍යභාවය. ඔබ කියන කිසි දෙයක් කිසිවෙකුට නොකියන්න මනෝපදේශකවරයෙක් බැඳිලා ඉන්නවා. ඉතින් ඔයා අහපු ප්‍රශ්න උත්තරේ නම් සති දෙකකට වඩා වැඩි කාලයක් ඔයා ඉන්නේ මොකක් හරි ගැටලුවක නම් මොකක් හරි පීඩාවක නම් ඒක නිසා ඔයාගේ පෞද්ගලික වෘත්තීය ජීවිතයේ අධ්‍යාපනික ජීවිතයේ බිඳ වැටෙනවා නම් අනිවාර්යෙන්ම වෘත්තීය සහායකට යන්න. ඔව් ආයිෂා. හැබැයි දැන් මේ විශේෂයෙන්ම දැන් මේ දවස්වල මේ කියනවානේ මේ රැග් කරන දරුවන්ට දඩුවම් දෙන්න අරකයි මේකයි කියලා සෑහෙන Facebook එකේ තියෙනවානේ. අපි රැග් කරපු දරුවන්ට දඩුවම් දුන්නා. ඔබට මතකද? අපි පන්ති දානම් කරා. අපි ඔහොම කරද්දී අවසානයේ ඒ දරුවනුත් මානසික පීඩනයක් ඇවිල්ලා ආයේෂා ගාවටම ආවා. එහෙම නේද ආයේෂා? මොකක්ද ඒ අත්දැකීම? ඒ කාරණාව හරියි. දරුවෙක් සස්පෙන්ඩ් කරපුවාම ඊළඟට පළවෙනි වතාවට මෙන්නේ මංගාවට. මොකද එයා බලනවා මංගාවට ඇවිදිලා මේකට සහනයක් ගන්න පුළුවන් වෙයිද කියලා එකක්. පළවෙනි පොයින්ට් එක ඒක තමයි. මංගාවට ඇවිදිලා කතා කරලා මං හරහා මේකට මේ පීඩාවට සහනයක් ගන්න පුළුවන්ද? මෙයා ඉන්නේ ડિප්‍රෙෂන් ලෙවල් එකක නිසා මේ දඬුවම අවම කරගන්න මම පාලමක් කරගන්න පුළුවන් වේද කියලා බලන්නත් දරුවෝ එනවා. ඒ වගේම ඇත්තටම
ලොකු පීඩනයක් එනවා දරුවන්ට දෙමව්පියන්ට මුණ දෙන්න බෑ. දැන් මම මොකද කරන්නේ? දැන් මාස 6කට අවුරුද්දකට මම සස්පෙන්ඩ් වෙලා ඒ කාල සීමාවේ මම මොකද කරන්නේ? මම කොහෙද යන්නේ? දැන් යන්නේ එතකොට අපේ දරුවන්ට මතක් වෙනවා අපේ අම්මලා අපිට ඉගෙනුවේ හරි අමාරුවේ. මගේ තාත්තා නැහැ. මගේ අම්මා මා හොඳටම දුක් විඳ මාව උගන්වන්න. මේක දැනගත්තොත් මගේ අම්මට heart attack හැදෙයි. ඔන්න දරුවන්ට එතකොට තමන්ගේ ආර්ථික ප්‍රශ්න මතක් වෙනවා. තමන්ගේ දෙමව්පියෝ මතක් වෙනවා. ඒ විදිහේ පීඩනයක් ඇති වෙනවා ඇත්තටම. අර වරද කරන කලට පව් මිහිරිය මිසේ කියලා ඒ කතාව තමයි රැග් කරන දරුවෝ ගැන හිතනකොට. දැන් ශිරාන් බැජ් එකක 800ක් ඉන්නවනම් 1000ක් ඉන්නවනම් ඒ බැජ් එකේ 800ම 1000ම රැග් වලට බහින්නේ නැහැ. අපිට පෞද්ගලිකව හොයලා බලන්න පුළුවන් නම් මේ දැඩිව රැග් වලට බහින දරුවන්ගේ කුමන හෝ තියෙනවා අභ්‍යන්තර ගැටලුවක්. එයත් පීඩාවට ලක් වෙලා ඉන්නවා. එක්කෝ එයාට එයා ගැන තියෙන්නේ අවම මානසික ආත්ම සම්මානයක්, ආත්ම අභිමානයක්. එයා අභිමානය ගොඩනගා ගන්න හදන්නේ වෙන කෙනෙක් මත පීඩාවක් පටවලා. මෙන්න මේ වගේ ඒ දරුවන්ගේ යම්කිසි පෞරුෂය හෝ සමාජීය ගැටලු ටිකක් තියෙනවා. ඒ ගැටලු නිසා තමයි මේ අති බහුතරයක් පිරිස අතරින් සුළුතරයක් විතරක් රැග් එකට බැහැලා තව කෙනෙක්ට කායික වද හිංසා පමුණවන්නේ. ඔයා කියපු කාරණාව හරි. රැග් කළාට පස්සේ රැග් කරපු අය ලොකු පීඩනයක ඉන්න ඔබට දැන් අපිට පේනවා දැන් සෝෂල් මීඩියා වල ෆොටෝ ෂෙයා වෙනවා. එයාලා ඩවුන්ලෝඩ් අරගෙන ගෙවල් වලට යන්න ඕනේ කියලා අඬනවා. දැන් එයාලා වින්දිතයෝ බවට පත් වෙලා දැන් එයාලත් මානසික පීඩාවෙන් ඉන්න පිරිස් බවට පත් වෙලා. ඒ නිසාම ඒ දරුවන්ගේ මේ මානසික තත්ත්වය ගැනත් සලකා බැලිය යුතු තැනක ඉන්නවා. මම විශ්වාස කරනවා ඒ දරුවෝ ගැනත් සලකා බලන්න ඕනේ. වරදක් කළ පමණින් අර අපිට ඒකට උපරිම දඬුවම දෙන්නත් හැකියාවක් නැහැ. මෙහෙම අදහසක් තියෙනවනේ සමාජයේ. එක කපුටෙක් මරලා එල්ලුවට පස්සේ ඊට ඔක්කොම පන්නන්න පුළුවන් කියලා. ඉතින් මේ වසර ගණනාවක් තිස්සේ වෙච්ච වැරදි වලට එක කපුට වෙලා තියෙන්නේ දැන් මේ දරුවෝ ටිකක්. දැන් මේ කපුට මරලා එල්ලන්න try කරනවා. ඊතුරු කපුටු ටික බය කරන්න. මේ කොච්චර සාධාරණද කියලා අපිට හිතන්න වෙනවා ඉතින්. ආදරණීය හිතවතුනි, අවසාන වශයෙන් අයිෂා කිව්ව කාරණය මේ රැග් කරන්න පෙළඹෙන්නේ රැග් වෙන්නේ අහිංසකයෝ ටිකක්. මේක ඇතුලේ තියෙන දේශපාලනය අපි හොඳට කියව ගන්න ඕනේ. මේක ඇතුලේ තියෙන සමාජකාරණය අපි හොඳට කියව ගන්න. විශ්වවිද්‍යාල ආචාර්යවරු විදියට හැමදේම හැම දරුවක්ගෙන්ම දඬුවම් කරන්න බෑ. මොකද හැම දරුවෙක්ම අපේ දරුවෙක්. හොඳට මතක තියාගන්න. ඒ නිසා අපි ලබා දෙන දඬුවම් අයිෂා ඔබ දන්නවා විශ්වවිද්‍යාල ඇතුලේ සමහර ලබා දෙන දඬුවම් අම්මෝ හිතා ගන්න බෑ. දැන් එක්සෑම් එකක් එහෙම කොපි කරලා ආවොනොත් හරි කෙලින්ම සෙමෙස්ටර් 6-7ක් නේද? සෙමෙස්ටර් 4-5 අනිවාර්යෙන් සස්පෙන්ඩ් වෙනවා. එතනින් එහාට ඉතින් වැඩක් නැහැ. ඒ ආයි ඉතින් වයසට ගිහිල්ලා ඒ කියන්නේ තමන්ගේ ටාගට්ස් වලට කොහොමදවත් යන්න බෑ. ඒ නිසා ආදරණීය දරුවනේ ඔබට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඔබ රැග් වෙන්න හදනවා නම් ඔබේ ආදරණීය සහෘදය වෙතෙන්ට අරගෙන යනවා නම් ඉස්සෙල්ලා බලන්න ඔහුගේ මානසිකත්වය මොන වගේද. ඔබට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔබ බය නැතුව කතා කරන්න. මොකද මේ වෘත්තීය උපදේශිකාවන්ගේ මනස හදලා තියෙන්නේ. ඔවුන්ගේ රැකියා ආචාර ධර්ම හදලා තියෙන්නේ. ඔවුන් ඒකට දියුම් දීලා එන්නේ. මොකටද? ඔවුන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරනවා කියලා. කවුරුන් හෝ ආචාර්යවරයෙක් සිටිනවා නම් දරුවන්ගෙන් අනවශ්‍ය විදියට මේ දේ ප්‍රොමෝට් කරලා විනාශ කරන ඔව් වෙනුවෙන් වැරද්දින් කතා කරනවා. මොකද අපි මේ ගනුදෙනු කරන්නේ මම නැවතත් කියනවා මේ අපේ මාතෘ භූමිය අනාගත පරපුර ටික. උන් තමයි මේ රට උස්සගෙන ඉස්සරහට යන්නේ. එහෙනම් ඒ අනාගත පරපුර වැටෙන්න දෙන්න අපිට කවදාවත් බෑ. මේ විශ්වවිද්‍යාලේ ඉන්න දරුවෝ ටික තමයි කවදා හරි දවසක රටේ තීරණ ගන්න තැන්වල ඉන්නේ. ඔවුන්ගේ කොඳු ටික අපි හදන්නේ. ඒ නිසා තනි කපුට අල්ලගෙන මරන්න හදන්න එපා. මොකද ඒ අහිංසකයන් මැරිලා සමාජයෙන් යයි. මොකද අපිට සතියයි 2යි ඔබ මතක හිටින්නේ. හැබැයි උන්ගේ අම්මගේ තාත්තයි මුළු ජීවිත කාලෙම මේක විඳවන ආදරණීය සහෘදයනි. අපි මේ ගැන විවෘතව බලමු. රාජ්‍ය මැදිහත් වීමකින් තොරව දරුවන් දැනුවත් කිරීමකින් තොරව විශ්වවිද්‍යාලයේ දක්වා එන ගමනේදී දරුවාගේ මානසිකත්වය ගොඩනැගීමකින් තොරව රාජ්‍ය වශයෙන් සිදු කරන ක්‍රියාවලියකින් තොරව මේ ප්‍රශ්නය විසඳන්න බෑ. දරුවන්ගෙන් එල්ල වෙන බලපෑමකින් තොරව දරුවන්ගෙන් එල්ල කර යුතු අකමැත්තකින් තොරව මේ ප්‍රශ්න විසඳන්න බෑ. ඒ නිසා
මානසික සෞඛ්‍ය අංක 1, මානසික සෞඛ්‍ය අංක 2, මානසික සෞඛ්‍ය අංක 3 කියන එක හොඳට මතක තියාගන්න. ආයෂා සඳගිරි ඔබට බොහොම ස්තුතියි. ඔබට පුළුවන් ආයෂා සඳගිරිගේ YouTube channel එක subscribe කරන්න. ආයෂා සඳගිරි කියලා search කරන්න. ඒකේ තාම වටින වීඩියෝ ඔබ සමග ඔබට බලන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මම තිරේ ඇගේ දුරකථන අංකය දාන්නම්. ඔබට මොකක් හෝ මානසික පීඩනයක් තියෙනවා නම් කතා කරන්න ආයේෂා මිස්ටර්. ඇය මට රෙකමන්ඩ් කරන්න පුළුවන් ඉතාම හොඳ මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් සුවිශේෂී අත්දැකීම් කියන චරිතයක්. ආයේෂා බොහොම ස්තුතියි. අපි ඉදිරියට බලාපොරොත්තු වෙමු මේ කමෙන්ට්ස් වලින් හම්බ වෙන ෆීඩ්බැක් එක අනුව නැවත හොඳ වීඩියෝ එකකින් නැවත අර්ථවත් වීඩියෝ එකකින් ඔබට හමු වෙන්න. බොහොම ස්තුතියි. ගොඩක් ස්තුතියි ශිරාන් අද දවසේ මාව සම්බන්ධ කරගත්තට. මම හැම වෙලාවෙම කැමතියි මානසික සෞඛ්‍ය ගැන කතා කරන්න. ඔයා කිව්ව දේ හරි. එකක් දෙකක් තුනක් මිනිස්සෙගේ වටිනම දේ මානසික සෞඛ්‍ය. ඉතා හොඳ මානසික සෞඛ්‍යයක් තියෙනවා නම් මිනිස්සෙක්ට ඉතිරි දේවල් ගොඩනගා ගැනීම අතිශය පහසුයි. ඉතින් ගොඩක් ස්තුතියි නැවතත් ශිරාන්. එනම් වඩ ජය වේවා. අනිවාර්යයෙන්. එහෙනම් ආදරණීය හිතුවුනේ ශිරාන් ශ්‍රී ලංකා හැමතිස්සම විශ්වාස කරන්නේ අපේ රටේ වටිනාකම් ටික ඉස්සරහට අරගෙන යන්න. තවත් වටිනාකම් ගැන කතා කරන වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු. ගෙහෙලෙන්නම් ජය වේවා ශිරාන් ශ්‍රී ලංකා.